බිහිදොරින් නිවන් දොරට අද අපේ වැඩසටහනින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂී මාතෘකාවක්. ඒ නිසා ආරම්භයේ සිටම අවසානයේ දක්වා අපිත් එක්ක ඒකාත්මික වෙන්න කියලා අපි ඔබට ඊ타මත්ම හෘදයාංගම ආරාධනා කර සිටිනවා. අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා දේව සාපය, දේව කෝපය, දේව ආශිර්වාදය සහ දේව සන්නිපාතය පිළිබඳව අද අපේ වැඩසටහනින් බොහෝ කාරණා ඔබට දැන කියා ගන්නට ඉඩහසර ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අද අපි වැඩසටහනට විශේෂ සම්පත්දායකින් රැසක්ම සහභාගී වෙනවා. බොරැල්ල රිජ්‍යා ආර්යා ළමාරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සන්තුෂිත සේනාපති වෛද්‍යතුමාව ආරම්භයේදීම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඇමරිකාවේ සමාහිත පරිසර පද්ධතියේ නිර්මාතෘවර ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය ආනන්ද මායිකන්ද මැතිතුමනි ඔබතුමාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු උපසභාපති ධර්ම ගවේෂක ශ්‍රීලාල් සිල්ලා මැතිතුමනි ඔබතුමාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අදත් අපේ වැඩසටහනේ සාකච්ඡා මණ්ඩපයේ අවසානයේ අද සහභාගී වෙන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති දේශමාන් නිහාල් විජේරත්න මැතිතුමා ඔබතුමාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. බොහෝ දිනාට මේ පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක් තිබෙනවාද කියන කාරණාව පිළිබඳව දැන් S50 පිටම පෙනෙලා ඒක තිරසර වෙලා බොහෝ දෙනා මේ සසර බිය ගැන බොහෝ කාරණා දැන කියාගෙන බොහෝ දෙනා මේ ආගම දහමට යොමු වෙන කාලයක තමයි අපි මේ කතා බහ කරන්නේ. ඒ නිසා බොහෝ දෙනාට මේ සක්වල අවි වලටත් වඩා සිත්වල සවි බලවත් කියන කාරණාව තිරසර විමින් පවතින කාලයක්. මේ ව්‍යසනවල භෞතිකත්වයට ඔබ්බෙන් ඒ භෞතිකත්වයේ ඉක්මවා ගිය ශක්තියින් මේ විශ්වයේ පවතිනවා කියන කාරණාව යථාර්ථයක්ද මේක මිත්‍යාවක්ද කුමක්ද මේ කාරණාවට පිළිතුරක් අපි ආරම්භයේදීම සොයා ගැනීම ඒ නිසාම වැදගත්. අද සන්තුෂි අපේ සේනාපති වෛද්‍යතුමනි ඔබතුමා මේ පිළිබඳ හොඳ පරිශකෙක් මේ පිළිබඳ ගවේෂකෙක්. ඒ නිසා ඔබතුමාටම අපි බාර කරනවා මේක ප්‍රවේශයක් ලබා දෙන්නට. ඔව් ඇත්තටම අපි ඉතින් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් වෙනකම්ම අපි ලෝකය දැක්කේ භෞතික විද්‍යාව විද්‍යාත්මක පරිසරයක තමයි අපි දේවල් දැක්කේ. ඒකට අපි කියනවා ලෝකයේ භෞතික විද්‍යාත්මක නියම නීති රීති අනුව තමයි සියල්ලම සිද්ධ වෙන්නේ කියලා. හැබැයි අපි භෞතික විද්‍යාත්මක නීති ක්‍රියාත්මක වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අපි අහලා නැහැ වැඩි. ඒ කියන්නේ ඇයි එහෙම නීතියක් වැටිලා තියෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එතකොට යම්කිසි විශ්වය පුරා යම්කිසි ක්‍රමානුකූල ක්‍රමවේදයක් පවතිනවා. ඒ ක්‍රමානුකූල ක්‍රමවේදයේ ඇතුලේ යම්කිසි විදිහකට මේ ශක්තියින් ක්‍රියාත්මක වීමක් වෙනවා. එතකොට මේකේ අපිට පෙනිච්ච දෙයක් තමයි මේ පහුගිය අපේ ජීවිත කාලය ඇතුළත අපි මුණ දුන්න භෞතිකමය, ඒ කියන්නේ ලෝකයේ ඇතිවෙච්ච නොයෙක් ස්වාභාවික විපත්, ඒ සියලුම දේවල් ගත්තාම අපි ඔබතුමා කිව්වා වගේම සමහර අපිට තේරුම් කරන්න බැරි දේවල් සිද්ධ වෙනවා. එතකොට මේකෙදී අපි සමහර වෙලාවට අනිත් නොඑක් දෙනා මේක මිත්‍යාව කියලා කියන්න පුළුවන්, නොඑක් විදිහට කියන්න පුළුවන්. හැබැයි අපි දැකලා තියෙනවා බොහෝ දේවල් ලෝකේ ඒවා සමහර අපි දන්න භෞතික විද්‍යාවෙන් හැමතිස්සෙම විස්තර කිරීමට හැකියාවක් නැහැ. ඉතින් එතකොට මම කියන්නේ මේ අපි යම්කිසි විඥානාත්මකමය ශක්තියක් මේ විශ්වය පුරා පවතිනවා. ඒ විඥානමය ශක්තිය අපි තුලත් තියෙනවා. අපි හැම කෙනෙක්ම තුල තියෙන විඥානමය ශක්තිය අපි එකිනෙකාව එකට බැඳිලා තියෙනවා. අපි මේ විඥානමය ශක්තිය. ඒතර මේක ශක්තියක්. මේ ශක්තිය තුල විශාල බලයක් ගැබ්බිලා තියෙනවා. ඒතර මේ විඥානමය ශක්තියම තමයි අපිට ඒක විවිධ නම් වලින් විවිධ විදිහට මිනිස්සු ලෝකේ පුරා විවිධ තැන්වලදී අපි සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ඉතින් මේ විඥානමය ශක්තියට අපි දෙයක්, ඒ කියන්නේ මම මේක පෙන්වුම් කරන්නේ හරියට අපි ලොකු විශාල ක්ලවුඩ් එකක් තියෙනවා. ක්ලවුඩ් අපි දන්නේ මේ පිටිසෙන්ට තියෙන නෑ. අපි කියන අන්තර්ජාලය පාවිච්චි කරන අය දන්නවා අපි ක්ලවුඩ් ස්ටෝරේජ් කියලා එකක් තියෙනවානේ. ඒක ඇත්තටම අපේ තියෙන ලෝකයේ තියෙන විවිධ පරිගණක ජාලවල එකතුවකින් හැදිච්ච ක්‍රමයක්. ඒක කොහෙද තියෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. හැබැයි ඒ ක්ලවුඩ් ස්ටෝරේජ් එක තියෙනවා. එතකොට අපි විවිධ දත්ත එකට දානවා. අපි ඒ දත්ත දාන්නේ අපේ මොකක් හරි අපි ඇඩ්‍රස් එකක් තියාගෙන තමයි අපි Google එකට හරි මොකට හරි drive එකකට මොකක් හරි දානකොට අපේ තියෙන වෙනම email address එකක් හරි මොකක් හරි ඇඩ්‍රස් එකක් තියාගෙන අපි දානවා. එතකොට අපේ කම්පියුටරයක් තියෙනවා. ඒ කම්පියුටරෙන් අපිට පුළුවන් ඒ දත්ත දාන්න. හැබැයි කොයි වෙලේක හරි ඒ කම්පියුටර් එක කැඩුනොත් අපි තවත් කම්පියුටර් එකකට ගිහිල්ලා අර ඇඩ්‍රස් එකෙන් අපි සම්බන්ධ වුණොත් ක්ලවුඩ් එකට
අපිට අර සියලුම දත්ත ඒකට යනවා. ඒ වගේ තමයි අපේ ශරීරයත්. අපි ශරීරයෙන් නොයෙක් කටයුතු කරමින් ඉන්නවා. අපි මේ ක්ලවුඩ් පද්ධතියට අපි විවිධ දත්ත දානවා. ඒ දත්ත හොඳ ඒවා වේවා නරක ඒවා වේවා සම්බන්ධීකරණය වෙලා ඊට පස්සේ අපි ගිහිල්ලා අපේ මේ ශරීරය අයින් වෙච්ච වෙලාවට අපි ගිහිල්ලා නැවත වරක් අපේ මමත්වයේ කියන ඇඩ්‍රස් එකෙන් අපි ලොග් වෙච්ච උනහම අපිට ආපහු අරකි තියෙන අපි අප්ලෝඩ් කරපු දේවල් අපිට එනවා. මේ අප්ලෝඩ් කරන්නේ අපි හැමතිස්සෙම අපේ හැඟීම් එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. මොලෙන් කරන දේවල් නෙමෙයි. මොලේ කියන්නේ අපේ කම්පියුටර් එක. ඒතකොට මොලෙන් අපිට පුළුවන් නොඑක් වැඩ කටයුතු කරන්න අපි දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි මමත්වයෙන් අල්ලගත්ත දේවල් තමයි අපි මගේ කියලා අල්ලගන්න මගේ ඇඩ්‍රස් එක. ඒ ඇඩ්‍රස් එකම මට ආපහු එනවා. එතකොට ඒ වගේ සිද්ධියක් අපිට සිද්ධ වෙනවා. එතකොට අපි යමක් මේ විශ්වයට ඇතුල් කරනවා නම් හොඳ හෝ නරක ප්‍රධාන වශයෙන් හැඟීම් වලින් ඇති වෙන හොඳ හෝ නරක අපි ඇතුල් කරනවා නම් ඒක අපි හිතන්න හොඳ නෑ අපි මේ තනි පුද්ගලයෙක් කියලා. අපි යමක් මේකට ඇතුල් කළාම ඒකේ ඇති වෙන විපාක බොහෝ දෙනෙකුට හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද අපි නරක දේවල් මේ පරිසරයට විශ්වයට එකතු නොකර ඉන්න තාක් අපි මේ විශ්ව ආරක්ෂා කරනවා. හරිද? අපි කියනවා ධම්මෝ හවේරක්කති ධම්මචාරී කියලා. මේ ධර්මය කියලා කියන්නේ මේ විශ්ව ශක්තියම මේ විශ්වයම අපිව ආරක්ෂා කරනවා. අපි හරියට අපි හරි දේවල් කළොත් අපි පංචශීලයේ ඉන්නවා නම් අපි හරියට මේ දේවල් ඇත්තටම අපේ මනසින් අපි මේ දේ කරනවා නම් එතකොට මම හිතනවා අපිට ඒ ආරක්ෂාව ලැබෙනවා. මේක තමයි මේ ස්වාභාවික විපත් වලින් අපිට ඉගෙන ගන්න තියෙන දේ. අපි දැක්ක මේ පහුගිය දවස්වලත් මේ ගම් වතුරෙන් වැව් වලින් එළියට ආපු මාළු පාරවල් දිගේ පොළු වලින් ගහ දුවන මිනිස්සු. එතකොට මේ කියන කතන්දරේ ඇත්තටම ගත්තාම අපි කොච්චර පහත් මානසික මට්ටමකට වැටලාද කියලා හිතනවා මිනිස්සු. අපි බලාපොරොත්තු වෙනවා ඊට වඩා ලොකු දෙයක් හොඳ දේවල් අපිට හම්බ වෙයි කියලා මෙච්චර දේවල් අපි කර. ඉතින් එතකොට අපි ඒවට hina වෙනවා. හරි ඒ කියන්නේ මිනිස්සේ කර සතෙකුට වද හිංසා කරන දේවල් ඒවා වෛරල් වෙනවා. මිනිස්සු බල hina වෙනවා ඒවට. එතකොට ඒවා ඇත්තටම මම හිතන්නේ විශ්වයට දෙන පණිවිඩේ හොඳ නැහැ. අපිට පේනවා එන්න පරිසර ව්‍යසන වැඩි වෙනවා. ලෝකයට එන ව්‍යසනවල ප්‍රමාණය වැඩි වෙනවා. ඒක අපිට දෙනවා ලොකු පණිවිඩයක්. ඒක තේරුම් ගන්න එක මම හිතනවා අර බුදුරජාණන් වහන්සේගේ වගේ අපි කියනවානේ ලෝක විනාශයට යනකොට කාලෙන් කාලයට ඇවිල්ලා මේ දිව්‍යවරු කියනවා කියලා මෙහෙම විනාශ වෙනවායි කියලා. දිව්‍යත්වය හරි අපේ පරිසරය අපිට දෙන පණිවිඩය අපි තේරුම් ගන්න නැත්නම් අපි ටිකෙන් ටිකේ විනාශයට ලං වෙනවායි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි. ආචාර්ය ආනන්ද මහින්කන්ද මැතිතුමනි සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි සිදු වෙනවා කියලා අපි අහලා තිනවා. සියල්ල දෙවියන් වහන්සේ කැමැත්ත පරිදි සිදු වෙනවා නම් මෙවැනි ව්‍යසන දෙවියෝ අනුමත කරාවිද? මේ දෙවියෝ ගැන කතා කරද්දී අපිට 33 කෝටියක් දෙවි දේවතාවෝ සිටිනවා කියනවා. නමුත් බෞද්ධ පන්සලකට ආරාමයකට ගියාම එවැනි දෙවියෝ අඩුම ගානේ අපිට සක් දෙවියෝ ගැන සතරවරන් දෙවියෝ ගැන දේවාලයක් අපිට තියනද වැඳ පුදා ගන්නට. මෙවැනි ප්‍රශ්න තියෙනවා. මේ දෙවියෝ පිළිබඳ දේව කෝපය, දේව සාපය, දේව ආශිර්වාදය පිළිබඳ ඔබතුමාගේ දැක්ම කෙබඳද? නෑ බොහොම ස්තුතියි හැමදාම තේරුම් සරණයි. අපේ වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අත්තරම ඔබතුමා කෙටි කාලයක් තුල ආරාධනාව පිළිගන්න පැමිණියාට. අපේ සභාපතිතුමා බුදුභාවතුමා දෙන්නම මෙතන ඉන්නවා. අපේ කල්යාණ මිත්‍රය හැමදාමත් ඉතින් අපි පුදුම සන්තෝෂයක් විඳිනවා. සහ මේ කාර්ය මණ්ඩලයත් එක්ක වැඩ කරනකොට ඉතින් එක වගේ සිත් තියෙන කරුණාවන්ත මෛත්‍රී සහගත මිනිස්සු එක්කලා ආශ්‍රය කරන්නේ. ඒක පුදුම වාසනාවක්. ඉතින් හැමදෙනාටම ඒ සම්බන්ධයෙන් ඒ පරිසරය අපට සකසා දීම සම්බන්ධයෙන් ස්තුති කරමින්ම ඔබතුමාගේ ප්‍රශ්නය ඇහුවේ මේ අපි අර ගොඩාක් වෙලාවට දැන් අපි වෛද්‍යතුමන් මතක් කරා පොඩ්ඩක් එතුමා මතක් කරා ලස්සනට මේ ලින්ක් එක කොහොමද මේ යන්නේ කියලා අපේ සම්බන්ධතාවයන් පරිසරයත් එක්කලා තියෙන අපි හුඟක් කරලා හැබැයි එතන පොඩි කෙනෙක් මේක වරදවා තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි මේ අපිට ඕන දෙයක් කරලා පිට ওই දින ශක්තියෙන් මේ යහපතක් ලබා ගන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා. මට ඔහොම අහනකොට මතක් වුණා පොඩි ධර්මයේ තුල තියෙන කතන්දරයක්. මේ එක ගෝලයකුයි ගුරුතුමෙකුයි ඒගොල්ලන්ගේ ජීවන වෘත්තිය තමයි මේ මැජික් පෙන්වන්නේ ඒ කාලේ. උණ ගහක් අරගෙන ගෝලයා හරි ගුරුතුමා හරි පල්ලෙහා උණ ගහ අල්ලගෙන කරේ තියාගෙන ඉන්නවා. ගෝලයා උඩට නැගලා ඒක ඇතුළේ සර්කස් දානවා. දවසක් මේ ගුරුතුමා කියන ගෝලයට මේ ගෝලය පරිස්සමෙන් උඹ මාව රැකගනින් මං උඹව රැක ගන්නවා. පස්සේ ගුරුතුමා කියනවා ගෝලයා කියනවා
ගුරුතුමනි මං මගේ වැඩේ හරියට කරන්න. මම මාව රකින්න නෑ. ගුරුතුමා කියන්නේ මේ මාව රක ගන්නේ මං ඔබ රක ගන්නවා. එතකොට කොහොලයා කියනවා මම මගේ වැඩේ හරියට කරන්න මම රැක ගන්නවා. ඔබතුමත් ඔබතුමාගේ වැඩේ හරියට කරන්නකො බය නැතුව. මේක මේ ධර්මයේ තියෙන කතාවක්. ඉතින් බලන්න මේකේ තියෙන ගැඹුර. මොකද අපට අනිත් කෙනෙක් රකින්නවට වඩා මගේ වැඩේ හරියට කරා නම් එතන රැකෙනවනේ. දැන් දෙන්නම තමන්ගේ වැඩේ කරන්න ප්‍රශ්නයක් නැහැ කාටවත්. නේද? දෙන්නම තමන්ගේ වැඩේ කෙනෙකාගේ වැඩේ හරියට කරා නම් දෙන්නගේ කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. නමුත් අපේ සාමාන්‍ය සිරිත තමයි අපිව පැත්තකට තියලා අනිත් කෙනාගෙන් වැඩේ හරියට කරවා ගන්න එක. අපි කරන්නේ නැහැ. ඉතින් දැන් අපේ වර්තමාන ලෝකෙත් අපි ඕනතරම් දකිනවා දේව සංකල්ප හරියට පටලවගෙන තියෙන්නේ. අවාසනාවකට චාමික මේ මගේ මතේ. ඕන කෙනෙකුට මේක ඉතින් හිතලා බලන්න පුළුවන්. දැන් වාසනාවකට මේ බෞද්ධයෝ කියන කොටාසේ දැන් කතෝලික දෙවියෝ වඳින්න යන්නේ නැහැ. අල්ලා දෙවියන් වහන්සේ වඳින්න යන්නේ නැහැ. මම කියන්නේ ඒ ආගම් අදහන කටියට මේ ප්‍රශ්නයක් ඇති කරනවා නෙමෙයි. ඒගොල්ලෝ අදහන දෙන්නේ. ඒගොල්ලෝ අදහ ගන්න. මම කියන්නේ බෞද්ධ නමින් ඉඳගෙන අපි හැබැයි හින්දු දෙවියන්ට අහු වෙලා තියෙනවා. හින්දු දේව සංකල්පයට අපි අහු වෙලා තියෙන්නේ. මේ හානිය අපිට කරේ ඇත්තටම සංකරාචාර්ය කියන පුද්ගලයෙක් දකුණු ඉන්දියාවේ හිටපු අවුරුදු 1000කට විතර කලින් අවුරුදු 1000කට 904 හිටපු ආදි සංකරාචාර්ය කියන පුද්ගලයෙක් ඇත්තටම බෞද්ධ වේශයෙන්ම ගියවිලා මේ බ්‍රාහ්මණ ආගමේ තිබිච්ච කොටසු ටිකක් අරගෙන බුද්ධ ආගමේ තියෙන බෞද්ධ සංකල්ප එක්කහු කරලා හැදුවා අලුත් ආගමක්. ඒක හින්දු ආගම. ඒක තමයි දැන් ওই ව්‍යාප්ත වෙලා තියෙන්නේ. හින්දු ආගම පුරාණ ආගමන්නේ. පුරාණ ආගමන්නේ ඒ සම්බන්ධතාවන් තියෙන එක තමයි. ඔක්කොම අර මිශ්‍රණයක් නේ දැන් බලන්න එක දෙවි කෙනෙක් ඉන්නවද මේක ඇතුලේ? නෑනේ. කී දහක් දෙවිවරු ඉන්නවද? එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකපාලකනේ. දැන් අපි දැන් බෞද්ධ දේව සංකල්පවල එහෙම කතාවක් නැහැ. බුදුහාමුදුරුවෝ අපි බෞද්ධ දේව සංකල්ප අපි විශ්වාස කළ යුතුයි. මොකද බුදුහාමුදුරුවෝගේ දේශනා කරලා තියෙනවා. අපි බුදුහාමුදුරුවෝ කියපු කිසිම දෙයක් නවීන විද්‍යාත්මකව හෝ අපේ තියෙන මනසට ගෝචර වෙන කරුණු අනුව හෝ බොරුවක් කියලා කියන කිසිම දණක් නැහැ. මම චැලෙන්ජ් කරනවා එහෙම කවුරු හරි බොරුවක් කියනවා. කරන්න බෑ. දැන් මනසේ තියෙන විග්‍රහය තමයි අපි ධර්මයේ වගේ ඇනලිසිස් එකක් නැත්නම් ඒ විශ්ලේෂණයක් හිතා ගන්න බෑ දෙයියනේ මේ කොහොමද මේ කතා ටික කිව්වේ? ඒ වගේ මහා ගාම්භීර ධර්මයක් අපේ බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඒතර මම කියන සංකල්පේ කවුද මේ මම කියන්නේ? පුද්ගලයා කියන්නේ කවුද? සත්වයා පුද්ගලයා. ඒක පංච උපාදානස්කන්ධයක් කරුණු පහක් හැරෙට විග්‍රහ කරලා තිනවා. ඒක කිසි කෙනෙකුට නැහැ කියන්න බෑ. ප්‍රශ්නේ තියෙන අපි මේවා දන්නේ නැතිකම. ඒතර එහෙම දහමක් අපිට තියෙනවා. නමුත් අපි අර දැන් එතනක් තියෙනවනේ දේව සංකල්ප. අපි දන්නවනේ 33 කෝටියක් දෙවිවරු. ඊට පස්සේ දැන් මේ විශ්වයේ තියෙන ග්‍රහලෝක ගැන විතරක් ගත්තොත් ගණන් කරන්න බැරි තරම් තියෙනවනේ මේවා. ඉතින් මේ එක වර්ග ජීවීන් ඉන්න පුළුවන්. දැන් උඩින් යන්න පුළුවන්. අය බිමින් යන්න පුළුවන්. අය පොළොව යට ඉන්න පුළුවන්. ඒ කොච්චර අපි දකින්න පේන්න තියෙනවනේ. කුරුල්ලන්ට පියමල යන්න පුළුවන් අහසින්. අපිට බැරි වුණාට නේ ඒ වගේ හැකියාවන් තියෙන විවිධාකාර ජීවීන් ඉන්න පුළුවන්. එතකොට එහෙම අපි සාමාන්‍යයෙන් අපි දන්න ග්‍රහලෝක හයක් මේ දිව්‍ය තල හයක් තියෙනවනේ. චාතුර් මහරජිකේ, තාවතින්සේ, යාමේ ආදි වශයෙන්. එතකොට ඒවැ ඉන්න දෙවිවරු අපි ඉතින් අදහන්න වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බොරු කියලා කියන්න බෑ. ඊට අමතරව අපි පොඩි පටලවාගෙන තියෙන තැන තමයි හින්දු දේව සංකල්ප කර්මයට මේකට ගාපු එක. දැන් ඔය චංගරාචාර්ය කරපු එක වරදක් තමයි. වරදක් නෙමෙයි උපායක්. තමයි බුදුහාමුදුරුවෝ විෂ්ණුගේ අවතාර වලින් එකක් හැටියට පෙන්නපු එක. එහෙම තමයි මේ ඇදලා ගත්තේ. බුද්ධ ආගම මෙතන හරවගත්තේ ඒ ආකාරයට. ඉතින් අපි ඒකට රැවටුණා. ඉතින් අපි දැන් මේ මම දන්නවා මේ ළඟදී වර්තමාන රහතන් වහන්සේලා කියන කට්ටියත් විෂ්ණුගේ දේව හදනවා. දැන් ඔය හනුමන් කියන තැනත් එක්ක ඉන්නවා. මම දැන් අපි විශ්වාස කරන්නේ ඔය රාම රාවණ කතාවල් ඇත්තනම් ලංකාව ගිනි තිබු කෙනෙක්. එතකොට මෙහෙම කතා ඉතින් අපි අහන නමුත් මම කියන්නේ බෞද්ධ කමේ තියෙන ප්‍රධානම ශක්තිය අපට අපේ මනස. මේක වැඩ කරන ක්‍රියාවලිය හරියට දැක ගන්න. මේක හොඳ නරක අපිට විග්‍රහ කරගන්න පුළුවන්. අනුන්ටත් තමන්ටත් අයහපතක් නොවන දෙයක් තමයි හොඳක් කියලා කියන්නේ. ඒතර අපි මොන තැනක කොයි අවස්ථාවක හිටියත් මේ දැනුම් පද්ධතිය අපිට තියෙනවා නම් ඒතර මනස වැඩ කරන ආකාරය දකිනවා නම් වෛද්‍යවරුන්ට පොඩ්ඩක් මතක් කරා ඒක. එතකොට මෙන්න මේකේ තියෙන සයන්ස් එක, මේකේ තියෙන විද්‍යාත්මක භාවය, මේකේ තියෙන ඇනලිසිස් එක දැනගත්තා නම් අපිට විද්‍යාවරු හිටියත් එකයි නැතත් එකයි හිතනවා දියුරු ඉන්නවයි කියලා. දැන් අපි හොඳ වැඩක් කරන කෙනෙකුට දෙවියෙක් කියන්නේ හොඳ ආත්ම භාවයක් නේ අපි කියන්නේ. අපිට වරදක් කරන්න පුළුවන් දෙවි. වරදක් කරන්න බෑ. එතකොට මම කියන්නේ ඒකයි. ඉතින් දෙවියෙක් කෙනෙක් දැන් අපි විශ්වාස කරන එක අතරකම දෙවිය ආදී විෂ්ණු අනම්මන මේ හින්දු දේව සංකල්ප ගැන අපි බැරිලාවත් එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ කියයි ආනන්ද කියන්නේ නැත්තනේ.
ආනන්දර වරදක් කරන්න බෑ ඒගොල්ලන්ට. ඇයි? තර්කානුනේ කියන්නේ. ඉතින් එහෙනම් ඒවෙලාව අපිට ඔප්පු කරලා පෙන්නන්න මේක වැරදි කියලා. එක්කෝ ඒගොල්ලෝ අපිට ඇවිල්ලා ඔප්පු කරලා පෙන්නන්න මේක වැරදි කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ පිළිගන්න. මොකද ඒගොල්ලෝ එහෙම ශක්තියක් තියන අයනේ. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ අපි ඉන්නේ ගොඩක් කලින් අල්ලස් සංස්කෘතිය කියන්නේ. පුද පූජා ඇදහිලි හරහා යන ගතියක් තමයි අපි ඉන්නේ. ඒක බෞද්ධ සංකල්ප වලට නම් ගැලපෙන්නේ නැහැ කියලා තමයි මගේ මතේ. ඉතින් විවිධ මත තියෙන අය ඉන්නවා. අපි ඉතින් පොඩ්ඩක් සාකච්ඡා කරමු මේක ඉදිරියට. හොඳයි. අපි යදීම වෙනුවට අයදීම යදීමද අපි බුද්ධි ගෝචර දහමක්ද භක්ති ගෝචර දහමක්ද මේ කාරණා ඔබට තිරසර වෙයි. අපේ ධර්මගාවිසී ශ්‍රීලාල් සිල්ලාමැතිතුමනි දෙවියන් පවා ඇසීමට ප්‍රිය කරන බුද්ධ ශාසනයක එකවරක් පමණක් අපිට දකින්න ලැබෙන සන්නිපාතය තමයි අපි අද විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නට වටින කාරණාවක්. ඒ නිසා මේ බොහෝ වෙලාවට කපිලවස්තුවේ මහා වනයේ සිදු වුණු ඒ සූත්‍ර දේශනාව. මොකද්ද මේ සූත්‍ර දේශනාව? මේ සූත්‍ර දේශනාව අහන්න දෙවිවරු බ්‍රහ්ම තලවලින් දිව්‍ය තලවලින් කොපමණ සංඛ්‍යාව ඒවා නම් ගම් කියන්න ගත්තොත් වෙනමම වැඩසටහනක් කරන්න තරම් දෙවිවරු බ්‍රහ්මයන් ආපු පිරිස ඒ තරමටම දේව සන්නිපාතයක් තරමටම පිරිස එක්රොක්කුව රොද බැඳ ඉදි කටු තුඩක් ගහන්නට ඉඩක් නැති තරමට අහසින් දැම්මොත් අබෑට පහළට නොවැටෙන තරම පහළින් දුම් ගැහුවොත් උඩට දුම් නොවන තරමට ඒ තරමටම දේව සන්නිපාතයක් සිදු වුණ බව අපි අහලා තිනවා. අපිට මේ මහා සමය සූත්‍ර දේශනාව හරහා අපිට මොනවද මේ දෙවිවරු පිළිබඳව කියා දෙන්න පුළුවන් කාරණා ශ්‍රීලාල් මෙතුමනි? බොම නිහල් විජයරත්න මහත්මයාණෙනි. ඒක ඔබතුමාගේ සංකල්පයක් නෙමෙයි අපි දැන් අවුරුදු 20 ගණනක් තිස්සේ කරගෙන යන්නේ. ඒ වගේ මේකට සම්බන්ධ වෙලා බොහොම ළඟින් උදව් කරන අපේ මායංගන්ධ මහත්මයාණෙනි අපේ අද වැඩසටහන සම්බන්ධ වෙන වෛද්‍යතුමා ශාමික ඔබ ආහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හිතා ගන්නවත් බැරි කාලයක් ඕනේ. ඉතින් අපි මේක පොඩි කතාවක් නේ කියන්නේ. දැන් ඔබ මගෙන් විමසන්නේ මේ මහා සමය සූත්‍රය ගැන. ඉතින් මම ඊට ඉස්සෙල්ලා අර මේ ආරම්භ කරපු කතාවත් එක්කලා මම අර මතක් කරගත්තේ මම ධම්මපදයේනේ අර බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෛත්‍යානි මනුස්සා භය චජ්ජිත. ඒ ગાත හතරක් තියෙනවනේ ශාමික. නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස අතික්කමං අරියං චට්ටාංගිකම් මග්ගං දුක්ඛූපසම ගාමියං. ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඒතර අපේ මාතෘකාවේ අපි හැමතිස්සෙම ඉන්නේ මොකද්ද? ඒතං සරණ මුත්තමං. සබ්බ සියලු දුක් නැති කරන මාතෘකාවකට කතා කරනවා මිසක් දුක් දිග්ගස්ස ගන්න මේකක් නැහැ. ඔය කියන දේව සංකල්ප අරමේ ඔක්කොම දාගත්තාම දුක දිග්ගස්ස ගන්න එකක් තියෙන්නේ ජාමික. ඒක තර්කයක් නැහැ. මොකද දැන් අපිට මේක හිතා ගන්න බැරි තරමට එක එක මිනිස්සු එක එක විදිහට කතා කරනවා. අර කාලාම සූත්‍රයට ගියාම උගනේ කියන්නේ එක එක්කෙනා එක එක දේවල්. තමන්ගේ වාදය තමයි කියන්නේ. තං සකං ඒව වාදං දීපෙන්ති. ඒකම තමයි දක්වන්නේ ජෝතෙන්ති. ඉතින් ওই විදිහට කතා කරද්දී සාමික මේ මහා සමය සූත්‍රයේ අපිට එන්නේ මේ බුද්ධ ආගමේ දේව සංකල්ප ගැන අපි එක සැරේම නෑ දෙවියෝ නෑ කියලා බැහැර කරන්න බෑ මේ සූත්‍රය නිසා. ඔව් නමුත් ශ්‍රීලාල් මෙතුමනි මහා සමය අහන්න ආපු සුද්ධාවාස මහා බ්‍රහ්මයන් 4 දෙනෙක් කරපු ඒ ගාථා 4 අපිට අද වැදගත්. ඒක හරි වැදගත්. එතනදි කියන්නේ මා දැන් ශාමික කපිලවස්තුන් තුස්මින් මහා වනේ මහතා බික්කු සංගේන සද්දෙන් පංචමත්තේහි බික්කු සතේහි සබ්බේහි වරහන්තේහි. උතන වැදගත් දෙයක් තියෙන මේක තේරුම් ගත්තාම බුදුරජාණන් වහන්සේ ඉන්න වෙලාවේදී රහතන් වහන්සේලාම 500ක් සබ්බේහේව. ඒ කියන්නේ සියලු දෙනා රහත් වෙලා කියන සැකයක් නැහැ මේ සූත්‍රයට අනුව. ඒතර මේක අසිරිමත් සිද්ධියක්. ඒතර මේ 500ක් දෙනා අනිත් එක තරුණ. පොතේ අනුවද තියෙන ශාක්‍ය කෝලේ වංශයෙන් මහාන වෙච්ච තරුණ භික්ෂුන් වහන්සේලා. කෙටි කාලයකදී රහත් භාවයට පත් වෙලා. ඒතර මේක දිව්‍ය ලෝකවල දෙවියන්ට ලොකු හරි වටිනා දර්ශනයක්. ඒ නිසා මේගොල්ලෝ තමන්ගේ දිව්‍ය ස්වභාවයන් පාවිච්චි කරලා මේගොල්ලෝ එන්නේ කපිලවස්තු පුරේට. ඔව් සහාර බ්‍රහ්මී 4 දෙනා බලනවා මේ ඇයි මේ බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක එකකවත් නැහැ දෙවියෝ හිස් වෙලා. කොහෙද මේ කට්ටිය ගියේ කියලා හොයාගෙන නේද ඔය 4 දෙනා. ඉතින් මේගොල්ලෝ තේනවා අතකෝ චතුන්නම් සුද්ධාවාසකායිකානම් දේවානම් ඒතද හෝති. චතුන්නම් සුද්ධාවාස. ඒ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ 4 දෙනෙක් තමයි. ඒතර ඒක බුදුහාඳුනන වහන්සේ සමීපේ ඇවිල්ලා කියන කතා ටික හරි වැදගත්. අතකෝ අපරා දේවතා භගවන්තං ගාථාය අජ්ජභාසි. එකක් තමයි මොකද්ද කියන්නේ? తත්‍ර භික්කවෝ සමාද නෑ මහා සමයෝ පවනස්මින් දේව කායා සමාගතා
ආගතම්ම ඊමන් ධම්ම සමයන් දක්කිතහයේ අපරාජිත සංගන්ති. මේ අපි ඇවිල්ලා තින්නේ මොකටද දන්නවද? කිසි දවසක පරාජය කරන්න බැරි, හිත වෙනස් කරන්න බැරි මහා සංගරුවන අපරාජිත සංගන්ති කියන්නේ. දැන් ඉන්න සංඝයා නෙවෙයි බුදුන් වහන්සේ දැන් ඉන්න සංඝයාලා එක එක දේවල් වලට ගොඩක් දෙනෙක් මහා සංගරුවන්ට අපහාස නොවේවා. සිල්වත් ඒ වගේ ප්‍රතිපත්ති පූර්ණය කරන නිවන් මඟ යන ආරණ්‍යවල කැලවල ඉන්න මහා සංගරුවන්ට නෙමෙයි මේ කියන්නේ චාමික. කරනවලනේ පන්සල්වලත් ඉන්නවා එහෙම. පන්සල්වල ඉන්නවා, ගිහියොත් ඉන්නවා, අපි ඔයවද මේක. ඉතින් මේ අර දස මේ ටික තමයි දැන් අර ඒ ගාථාවේ පළවෙනි එකම කියන්නේ අපරාජිත සංගන්ති. මේ අපි ආවේ දක්කිතායේ අපරාජිත සංග දකින්න ආවේ. බලන්නකො හොඳ අය දකින්න අපිත් යනවනේ මොන හරි හොඳ දෙයක් තිබුණොත් දකින්න. අපි නරක දේට වැඩිපුර දකින්න යන්නේ. ඉතින් දෙවෙනි එකේදී කියනවා ඔය භික්ෂුන් වහන්සේලාගේ හැටි. తත්‍ර භික්කවෝ සමාදහංසු චිත්තං අත්තනෝ උජුකමකංසු. සිත ඍජු කරපු අය. සාරතීව නෙත්තානි ගහෙත්වා ඉන්ද්‍රියානි රක්칸ති පණ්ඩිතාති. මේ අය මේ ඉඳුරන් රකින්නේ හරියට දක්ෂ රියදුරෙක් වාහනේ අනතුරක් වෙන්න නොදී මේක ඒ වගේ ඉඳුරන් රකින්න කට්ටිය. ඊළඟ එක හරි ලස්සනයි. චෙත්වා කීලං. චෙත්වා කියලා කියන්නේ සිඳලා දාලා. කීලං කියන්නේ රාගාදී යකඩ උල්. චෙත්වා පලීගන් තරහව නැහැ ඒගොල්ලෝ ගාව. පලීග ඉන්ද කීලා. අර ඉන්ද කීලයක් වගේ හරියට හොල්ලන්න බැරි සිවුදිකින් එන සුලගකින්. ඉන්ද කීලං ඌහච්ච මනේජා. ඒ කියන්නේ උදුරලම දමලා තියෙන කෙලෙස්. තේ චරන්ති සුද්ධා. ඒවල හැසිරෙන්නේ සුද්ධා විමලා චක්කුමතා සුදන්තා සුසුනාගාති. සුපිරිසිදු මහා පුදුමකාර ලස්සන බලන්න මේ දෙවිවරුන් විස්තර කරන හැටි. අවසාන එක අපිටත් වැදගත් ගිහියන්ට. මොකද්ද? යම් කිසි කෙනෙක් යේකේචි බුද්ධං සරණං ගතාසේ. දෙවියෝ විල්ලා කියන්නේ දෙවියන් සරණං ගතාසේ කියලා. මම මේ ඔබට ඉරුංගල දෙන්න හොඳට දෙවුරුම් ගන්න. අපේ අය දෙවියෝ සරණ යනවා. යම් ඒකේචි බුද්ධං සරණං ගතාසේ. නතේ ගමිස්සන්ති අපායං. ඒ අය අපායට යන්නේ නැහැ. එයාලා දුගතියට උපදින්නේ නැහැ. පහාය මානුසා දේහං. හැර ගියාට පස්සේ මේ මනුස්ස දේහය එයාලා පරිපූර්ණේ කරගෙන තියෙන්නේ මොකද්ද? දේවකායං. ඒගොල්ලෝ දෙවියෝ වෙනවා. එහෙම නැත්නම් නිවන් දකින්න. ඒතර මේ ગાථා හතර තමයි භාග්‍යතුන් වහන්සේට බ්‍රහ්ම ලෝකයේ ඉඳලා විතර දෙවියෝ කිව්වේ. දැන් චාමික අහන ප්‍රශ්නෙට අපිට වර්තමානයේ තියෙන ලොකු ප්‍රශ්නයක්. අපි දෙවියෝ එහෙම කියනකොට අපි ගිහිල්ලා එල්ලෙන්නේ දෙවියන්ගේ කරේ. දෙවියෝ තමයි වදහන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියන උපාසක චණ්ඩාලයා කියලා. චණ්ඩාල සූත්‍රයේ තියෙන මොකද්ද? ඒකේ කියනවා දුස්සීල. සිල්ලත් නැති දුස්සීල. එතකොට සුබ නිමිති බලන නැකත් බලන වෙලාවල් බලන්නේ සුබ නිමිති බලන කර්මය නොව මංගල්‍ය හොයන අපිට මේ කර්මය හොයන්න යන්නේ ඒක මංගල්‍ය හොයන සසුනෙන් පිට දක්ෂිනාර්භයන් හොයන එයාට කියන්නේ භාග්‍යවතුන් වහන්සේ උපාසක චණ්ඩාල කියලා. ඒතකොට අපිට මෙන්න මේ කරවල් වල එල්ලුණාට පස්සේ අපිට තේරෙනවා අපේ උපාසකෙක් නොවේ නම් එයා අපේ ගමිස්සන්ති අපාය යන්නේ නැද්ද? එයා සවේ ගමිස්සන්ති අපාය. ඒ නිසා අපි එල්ලෙන්න ඕන තැන තමයි එල්ලෙන්න ඕනේ. අනිත් එක දෙවිවරුගේ තියෙන ගුණය තමයි අර මාතලි දිව්‍ය පුත්‍රය අහනවා නික සක්‍ර දෙවේන්ද්‍රයාගේ කොහෙද ඔය හැමදාම උදේ පාන්දර වදින්නේ කියලා. ඒතර දුන්න උත්තරේ බලන්න යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තං උපාසකානං ධම්මේන ධාරං පෝසේති තන්නමස්සාමි මාතනං. දැන් දෙවිවරු ඉඳගෙන වඳින්නේ කාටද? මනුස්ස ලෝකයේ සිල් රකින්න උපාසක උපාසිකාවන්ට. දැන් එතකොට මෙතන තියෙන පැටලිල්ල අර වගේ සූත්‍ර තුල අපිට උගන්වන දෙවියෝ කැමති අහන්න මේ සූත්‍රේ වඩාත් මොකද ඒකේ බුදුරජාණන් වහන්සේ ඒ ආපු දෙවියන්ගේ නාමාවලියක් විස්තර කරනවා. අපි නාමාවලිය ඊළඟ වටේදී නාමාවලිය කිව්වේ හරි ලස්සනයි ජාමික මේ සාකච්ඡාව ඉදිරියට යනකොට. හොඳයි. අපි ඊළඟ වටේදී නාමාවලිය කෙටියෙන් හෝ කියන්නට පුළුවන්කම මම හිතන්නේ සමහර දෙවිවරු දේව කොටස් 20000 පමණ ඇවිල්ලා 7000ක් ආපු ඒ සංඛ්‍යාත්මකව අපිට කියන්න පුළුවන්කමක් තිබුණොත් ඉතා වැදගත්යි. අපේ ශ්‍රීලාල් මෙතුමා නතර කරා ඉතා වැදගත් තැනක හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියන අපේ මේ ජනවහරේන කතාව. දේශමාන නිහාල් විජේරත්න මෙතුමනි උපාසක චණ්ඩාලය උපාසක පද්මයෝ ගැන කතා කරද්දී ඔබතුමා බොහොම ප්‍රිය කරන සූත්‍ර දේශනාවක් අපිට මෙහිදී අමතක කරන්නට බෑ. ආටානාටි සූත්‍ර දේශනාව ඔබතුමා පහුගිය කාලේ දඹදිව වන්දනාවේදී ගිජ්ජකූට පර්වතයේදී ඔබතුමා ඊටම බෙහෙවින්ම ප්‍රිය කර සූත්‍ර දේශනාවක් අපි පසුගිය වැඩසටහනකදී මේ ගැන කතා කරා. මේ යක්ෂයෝ දෙවියෝ කතා කරද්දී මේ පුලුටු ගැනත් අපිට අමතක කරන්න බෑ. මේ කරුණ ඔක්කොම දැන් ඔබතුමා මේ සීලු කතා බහ අහගෙන ඉඳලා සමාලෝචනයකට යන්නට ඔබතුමාට බොහොමත් ඉඩකඩ තියෙනවා. කොහොමද ඔබතුමාද ප්‍රවේශයක් ලබා ගන්නේ? පළමුව අපේ ගරු වෛද්‍යතුමනි අවසරයි ඔබතුමාගෙන්. ඒ වගේම මහින්කන්ද මහත්මයා අපේ ඒ වගේම
සිරල් මැතිතුමා ඉතින් මේ රසරහන මේ වන අපේ චාමික මහත්තයා සුරු සීලම කාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඔබතුමා කතා කරන්නේ මේ අද නොපෙනෙන බලවේග ගොඩක් නේද? මම නම් කියන්නේ නොපෙනෙන බලවේග අපිට හරි පින්වත් කියලා. පේන්නේ හිටියොත් මොකද වෙන්නේ? දැන් බුදුහාමුදුරු පෙන්වන්නේ අපාය 4ක්. අපාය 4ක් පෙන්වන්නේ. එකක් පේන්න තියෙනවානේ. එතන තමයි වෙන්නේ හදන්නේ. දැන් 3ක් පේන්නේ නැහැනේ. නිරය පේන්නේ නැහැ නේද? අමනුෂ්‍ය අරෝමය පේන්නේ නැහැ. අසුර අපාය, එකක් ප්‍රේත පේන්නේ. අපාය, උන් වාසනාවන්තයි. පේන අපාය මොකද්ද? තිරිසන් අපාය. තිරිසන් අපාය. එතකොට බුදුහාමුදුරුව අපාය දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍රයෙන් අපාය ගැන විග්‍රහය කරලා තියෙනවා නම් අද අපි ඒ අනුව ඒකෙන් පේන මේ අපාය ඔය තිරිසන් අපායත් එතන තියෙනවා නම් ඇයි තිරිසන් අපාය උපදින්නේ? ඇයි තිරිසන් අපාය උපදින්නේ? මයන් ඒන තමන් කර්ම ශක්තිය වල අකුසල් වල දෝලණය වීමේ ප්‍රතිඵලයක් නේ. එහෙම නේද? දැන් අර මගේ ගෙදර මගේ පුතාලා ගෙනල්ලා තියෙන බල්ලි. මම විරුද්ධයි. මම සාමාන්‍ය සත්තු හදන කෙනෙක් නෙවෙයි. ඉතින් උදේ පාන්දර යන්න ඕනේ ලොකු වාහනයක රවුමක්. AC කාමරයක ඉන්නත් ඕනේ. සමහරවිට අපිට පාට් දාලා තමයි ඒ බල්ලා වැඩ කරගන්නේ. බලන්න කොච්චර වාසනාවක්ද කියලා. නමුත් ආත්මය බලු. ඇයි එහෙම වෙන්නේ? කොහොමද ඒ කර්ම ශක්තිය දෝලණය වෙන්නේ? එහෙම නේද? දෝලණය වෙන කිව්වොත් ඔය තමයි ගොඩක් ගෑනු කට්ටිය මාත් එක්ක තරහ වෙනවා. කර්ම ශක්තිය නැහැටි කිව්වොත්. ඒක තමයි ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරපු දැන් පින්කම් කරනවා. පින්කම් නාමයෙන් කරන්නේ ගොංකම්. දැන් මස් මාංශ ගැන ගත්තත් මහා ලොකු පින්කම් කරනවා මස් මාංශත් එක්ක. මස් මාංශ කියන්නේ මොකද? බෙල්ල ඉර කරලා මරලා උගේ බබේ එලවලා මහත්තයා ඔබතුමා ලස්සන කතාවක් කිව්වනේ. පොඩ්ඩක් මේ බාධා කරන්න හදන්නේ. දැන් ඔය තුනෙන් එකයිනේ අපට පේන්න තියෙන්නේ. ඔව්. ඔබතුමා කියපු කතාව ඇත්ත. දැන් ඔය තිරසං අපායේ ඉන්න අපායේ නිර්සතුත් අපි දැන් ඇදලා කුක්කු දාලා ඇදලා බිලි පොත දාලා අරගෙන මරාගෙන කනවනේ. ඔව්. නෑ අනිත් අපාය වලට හිත නැති මගේ අම්මෝ අපි මේ මිනිස්සු අපිට පේන්නේ නැති වෙන නැත්නම් අපිවත් උස්සගෙන කයි කියලා. ඒක කොච්චර වාසනාවක්. ඒකේ මං කිව්ව වාසනාවතයි කියලා. කියන්නේ කියන්නේ. දැන් දිව්‍ය ලෝකවල මම නොකිය කිව්වේ ඒ කතාව තමයි. ඔව් ඒක තමයි ඔබතුමා කිව්ව කතාව නෑ මම නොකියුවේ. අර ඒක දැන් අර සමහර දැන් මෙතුමාට කියලා තියෙනවා මම ටීවී එකේ සැරට කතා කරනවා ඒක. අපි පොඩ්ඩක් සැර අඩු කරලා කතා කරමු. හොඳයි. හાર્ට් ටෝක් අර අපේ ડોක්ටර්ස්ලා ගොඩක් මෙතෙන්ට ආවම කියන්නේ හાર્ට් ටෝක් කියනවා. හાર્ට් ටෝක් වලින් තමයි මම මේක නග්ගලා ගත්තේ. අද මිනිස්සු බේරගත්තේ. ඉතින් මේ කියව මිනිස්සු අද ජීවිතුන් අතරත් නෑ. මට දුක ඒකයි. මම පින් අනුමෝදන් කරනවා. ඒ ගොළු සතුන්ට හඬක් දෙන්න බෑ නේද? හඬක් දෙන්න කියලා. ඉතින් ස්වාමි මහත්මයා ඔන්නතන තමයි අපිට ඇරදිච්ච තැන. ඉතින් අර තිරිසන් සතාටි කර්මය ගෙවන්න අපි ඉඩ අරින්න ඕනේ. ඒක දැන් මම ඊයේ වෙලාවේ BOI එකේ ලොකු මේ මීටින් එකට ගියාම ඒකේ වුණාම මාර කෑම මේසේ හරිය යම් බෙදින්නේකවත් නෑ මේ ડોක්ටර්. මට එකපාරම හිනාවක් ගියා. ඇත්තම මිනි මාස් විතරයි නොතිබුණේ. ඊට පස්සේ එක ඩිරෙක්ටර් කෙනෙක් අහනවා මට කියලා විශ්ව විද්‍යාලයක් නෑ. එයා දන්නා hina වෙච්ච හේතුවක්. බොරුවට අහනවා. උතුමා කෑම මේසේ දැකලා hina වුණේ ඇයි කියලා. නෑ මං කිව්වා මේ සත්තුන්ගේ මස් නේ තියෙන්නේ. මේ සත්තු නොදැනුවත්වම පිනක් කරලා තියෙනවා කිව්වා. ඇයි දැන් උන් නොදැනුවත්වම උගේ ජීවිතේ මුන්ට කන්න දීලා එතන මේගොල්ලන් අර විඳින කල්ප ගන්න අපාය විඳින කල්ප ගන්න යම් ප්‍රමාණයක් අඩු වෙලා කරගත්තා. අද මට කනගාටුවක් තියෙනවා. ඔක කන එක ඒ ගන්නට ෆ්‍රී කරනවා. තව ප්ලස් මේ අපායට වැඩිපුර ඉස්සරහට යනවා. ඉතින් මේ කර්ම ශක්තිය අපි තේරුම් ගන්න ඕනේ මේ මයින් ගන්න මාත්‍යා තේරෙන්න කියන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඉතින් ඔක තමයි ඔතන හදන්න නැතුව අපි කොහේකත් හදන්න බෑ. ඒක මම හිතන්නේ මේ ડોක්ටර් දැන් අද අපේ බොහොම ගැඹුරු අද දේශනා කරා විද්‍යාත්මක අද මේ ලින්ක් එක මොකද්ද? ලින්ක් එක මොකද්ද කියන මොකද අපිට අපි වගේ අයන්ට අපිට එතනට යන්න දැනුමක් නොතිබෙන්න පුළුවන්. නමුත් ડોක්ටර් ඒ දැනුම අද දුන්නා. ඒතර අපිට පුළුවන් ඒ දැනුම හරහා විග්‍රහ කරන්න පහතර නේ ડોක්ටර්. ඒක අපේ දක්ෂතාවය. මායින් කරන මාත්‍ය තව පැත්තකින් මෙතුමා තව පැත්තකින් මේ විග්‍රහ කරා. ඒතර දැන් ඔබතුමා ඒ වගේ ලින්ක් එක විග්‍රහ කරනකොට අර අපි මේ අවුරුදු ගාණක් කරපු ඒ ආධ්‍යාත්මික අදහස් ඔබතුමාත් එක්ක අපි ගලපනවා හිටි. ඒක තමයි ඔබතුමා නොදැක්කද නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අපිට ලෝකයට දෙන්න පුළුවන්. ඉතින් බුදුදහම අද කාලාම සූත්‍රයත් වැරදින්නේ හදාගන්නේ. ඉතින් දැන් අපි මේ ડોක්ටර්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් තුලින් මේ කාලාම සූත්‍රයේදී යම් ධර්ම කරුණු ડોක්ටර් මේ සංසන්දනය කරන අපිත් එහෙමනේ. නමුත් අපි ඉගෙන ගත්ත දේ මම ව්‍යාපාරිකයෙක් මට ව්‍යාපාරික පැත්තෙන් බලන්න බෑනේ. අර වැඩේ හොඳද මේ වැඩේ නරකද කියන එක. ඒක බුද්ධ දර්ශනය තුල අපි බලන්නේ.
ඒක මිනිස්සු වරද්ද ගන්න තැන්. ඉතින් අපි ඒවා අපි පුළුවන් තරම් නිවැරදි කරනවා, නිවැරදි කරගන්නත් මන් දන්නේ නැහැ කියන්නේ චාමික මහත්තයා මිනිස්සු මේට බුද්ධියක්ද ප්‍රඥාවක් තියනවාද කියන එක. ඒක නිසා මම කිව්වේ අර ඔබතුමා ප්‍රශ්නෙට ඉතින් මේ වරද්ද ගන්න අරකයි. මොකද මිනිස්සුන්ට මොකද මම නිතරම කියන එකන්නේ බුදුදහම කියන්නේ වෙළඳ භාණ්ඩයක් කියන එක. ඒ වෙළඳ භාණ්ඩයේ ඇතුළත තව වෙළඳ භාණ්ඩ ගොඩක් තියෙනවා. ඒකනේ බුදුහාමුදුර පෙන්නලා තියෙන්නේ මිනිසා ලෝක සත්වයාට. මිනිසාට විතරක් නෙවෙයි ලෝක සත්වයාට මුලින්ම තිබුණේ බඩගින්නයි තෘෂ්ණාවයි තා මොකද්ද මේ නින්දයමයි කියනවා. ඉතින් ඕක අදත් කැලේ සතාට පුදුයි. ඒක අඩු කරලා නැහැ. අලියා 10 හිටියා අවුරුදු ගානම ඉන්නවා. කැලේ ඉන්න බල්ලත් ඒ ගානම ඉන්නවා. මේ සෝභා ධර්මයත් එක්ක ඉන්න එක. අවුරුදු 14ක් 15ක් ඉන්නවා. දැන් අපි ළඟට අපේ ආශ්‍රයට ඉන්න බල්ලා මොකද අවුරුදු අපිත් ආයුෂ අඩු කරගෙන බල්ලගේ ආයුෂත් අඩු කරගෙන 8ට 9ට මොකද කුකුලගේ සමාන 3යි දැන්. කුකුලගේ සමාන 5යි වැඩි මොනවද? ඒක නිසා ඒක අපි ලස්සන විග්‍රහයක් ඉදිරියේදී කරමු මේ ලෝකයේ මේ දෝලණය වෙන හැටි තුලින් අර මිනිස්සු දැන් මේ අනුතුරු වලට මුහුණ දෙන ආකාරයත් අපි මේ මිදෙන්න නම් මිනිසාගේ සිත හරවුම් ලක්ෂයක් කරන්න කෙසේද කියන එක අපි ඉදිරියේදී කතා කරමු. මට වැඩිය හොඳට කතා කරයි මෙතුමා. හොඳයි. වෛද්‍ය සන්තුෂිත අපි වෛද්‍යතුමා ඊට වැදගත් කාරණා බොහොමයක් කතා කරා. මේ කතා අතර මේ ස්වභාවික විපත් අනතුරු වළක්වා ගන්න පුළුවන්. මේක මේ වැස්ස, ගම් වතුර, නායයන් මේවා ස්වභාවික වෙන්න පුළුවන්. හැබැයි මේවා වළක්වා ගැනීම ස්වභාවික නෑ කියලා අපේ පාලකයෝ පවා කියලා තියෙනවා. ඇත්තටම මේවා ණයක්ද? මේ ණයෙන් නිදහස් කරන්න පුළුවන්ද? මේ සසර ගනුදෙනුද? මේවෙන් කොහොමද නිදහස් වෙන්නේ? මේ අනතුරු වළක්වා ගන්නේ ස්වභාවික ආපදා වළක්වා ගන්න ක්‍රමයක් නැද්ද? මේ ගැන අපිට මේ ඇසිදිසි මානෙන්, පේන මානෙන් ඔබට අපිට පිළිතුරකට යන්න බැයිද? වෛද්‍යතුමාට පුළුවන් අපිට මේ ගැන අපිට කියා දෙන්නට. ඔව් චාමික, අද විවිධ අද පැනල් එකේ ඉන්න විද්වත් කණ්ඩායම ගේ අදහස් අපි ඔක්කොම ඇහුවා. දැන් ඒක අපිට දැන් මගේ අදහස් මම මෙතන කියන්නේ අපි මුලින්ම හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියපු මනෝපුබ්බංගම ධම්ම. ඒකට මනස තමයි මුල් වෙන්නේ. එතකොට අපි මුලින්ම රැකගන්න try කරන්න ඕනේ ලෝකය රැක ගන්නවට වඩා මනස රැක ගන්න. හරි, පළවෙනි දේ ඒක. ඒක තමයි මතක තියාගන්න ඕනේ. මොකද ලෝකය මේ ලෝකය මේ අටලෝ දහම තියෙන මේ ලෝක ධර්මතාව කියන එක හැමතිස්සෙම විනාශ වෙන ඒක අනතුරට ලක් වෙච්ච දෙයක්. ඒක අපි තේරුම් අරන් තියෙන්නේ. එතකොට මේ ලෝකේ අපි බුදුරජාණන් වහන්සේ කිව්වා මේවත් එක කම්පණය වෙන්න එපා කියලා. අපි මොකටද අපි මේ ලාභ වලින් අලාභ වලින් සැප දුක යස ආයස කියන මේ ධර්මතා අටෙන් අපි කම්පණයටපත් වෙන්න එපා. මේවා අපේ හිතට දාගන්න එපා. මේවෙන් වෙලවිලා ඉන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ කිව්වා. මේ ලෝක ධර්මතාවන් වෙනස් වෙනවා. ඒවා අපිට වෙනස් කරන්න හරි අමාරුයි. හැබැයි අපේ හිත අපි කන්ට්‍රෝල් කරගත්තොත් අපේ හිතෙන් අපි හැමතිස්සෙම අපි ඉන්න හැම මොහොතකම අපිට ඉන්න පුළුවන් නම් මෛත්‍රිය, කරුණාව, ලෝකයේ විත පවත්වගෙන යන අර අපරිමේය ධර්මතා කියන ඒවා. සතර බ්‍රහ්ම විහරණ. අන්න ඒක ටික පවත්වගෙන යන්න පුළුවන් නම් අපි මේ විශ්වයට දෙන විශාල පණිවිඩයක්, විශාල ශක්තියක්. ඒ ශක්තිය අපිට නැවත අපේ පැත්තට එනවා. ඒක තමයි ධර්මයේ විසින් අපි රැක ගැනීම. එතකොට අපි පුළුවන් තරම් මේ විශ්වය දැන් අපි කරන්න කියන දේවල් වලින්, ඒ කියන්නේ මුලින්ම අපි හුඟක් වෙලාවට කල්පනා කරනවා අපි කර්ම දැන් පන්සිල් වල වුණත් හුඟක් වෙලාවට අපිට කියන්නේ කය වචන දෙක සංවරණ. කය වචන සංවර කරගන්න බැහැ මනස සංවර කරගන්න නැතුව. එතකොට අනිවාර්යයෙන්ම මේ තුන්දොර සංවර කරගෙන අපි මේ පන්සිල් ආරක්ෂා කරගන්නවා නම් අපි සතෙක් මරන්න හිතන්නේත් නැත්තම්, හරි මේ මසකටවත් අපි හවුල් වෙන්නේ නැත්තම්, හරිද, අපිට අපි දැන් විවිධ විදිවලට මේ කතන්දර කියනවානේ මස් කන එක කමක් නැහැ කියනවා. හරි. එතකොට දැන් මම විශ්වාස කර ඔව් ඒ 10 අනිත් කෑවට. ඔව් එතකොට දැන් මේ දවස්වල මේ අර තියෙනවා අර මොකද්ද ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ ඕනි තරම් තියෙනවා පස් වලට යට වෙච්ච ඒවා අනුභව කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ, කන්න පුළුවන්. ඒවා කන්න කිසි අවුලක් නැහැ. මේ කන්නේ නැහැ ඒවා අයින් කරලා පස් දාලා වහලා දානවා. හරි. හැබැයි අපේ ත්‍රිකෝටික පාරිශුද්ධ කියන්නේ මේ බොහොම අපි ඒකට කියන්නේ අපි බොහොම එතන තියෙන්නේ අපේ වංචනික අදහසක් එතන තියෙනවා. තනිකර වංචාවක්. එතකොට එතනදී අපි බලන්න ඕනේ මම නම් විශ්වාස කරන්නේ මම මස් මාංශ වලින් ඉවර කියලා දැන් අවුරුදු 6ක් විතර වෙනවා. එතන ඉඳන් මම හිතුව දේ තමයි මම මේ ගනුදෙනුවට හවුල් වෙන්නේ නැහැ. හරි. කොච්චර සතාගේ කතාවට මම හවුල් වෙන්නේ නැහැ.
හරිද? මට හවුල් වෙන්න අවශ්‍යතාවක් නැහැ. මොකද ඇයි මම හරි මං වෙනුවෙන් නෙමෙයි කියන්නකො මරන්නේ. මම මොකටද ඒකට ගිහින් අඩ තියන්න යන්න ඕනේ නැහැ නේ. ගිහලා රුපියල් අපි සල්ලි වියදම් කරනවා කියන්නේ අපි ඒ වෙළඳට අපි දෙනවා මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නම් මස්ස වෙළඳාමත් වැරදි. සත්තු මරණ එකත් වැරදි කියලා ওই දෙක නොකර ඕන එකක් කරගන්න. සහ ඒකට උදව් දීලා වෙළඳාම කරන්නේ නැතුව මස් මරන්නේත් නැතුව කෙනෙකුට මස් කන්න පුළුවන් නම් එහෙම කන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව අපි ගිහිල්ලා වෙලෙන්දට කීයක් හරි දීලා ගන්නකොට අපි මස් මැරීමට උඩගෙන තියෙනවා. අපි ඒකට හවුල්කාරයෙක් වෙනවා. මොකද පාරිභෝගිකයා කියන්නේ වෙළඳාමේ ප්‍රධාන අංගයක්. ඔව් නැත්තම් හරි වෙලෙන්දයි පාරිභෝගිකයා කියන්නේ එකම කාසිය දෙපැත්ත. ඉතින් ඒක එක පැත්තක් නැතුව අනිත් පැත්ත නැහැ. එතකොට අපි වෙළඳාමේ හවුල්කාරයෙක්. එතකොට මත්ද්‍රව්‍යත් එහෙමයි. හැම එකේදීම මෙහෙමයි. එතකොට දැන් මේ දේවල් කරනකොට අපි හිතෙන්වත් ඒකට සම්බන්ධ වෙන්නේ නැත්තම් හරි දැන් අර මාළු මරනවා දැක්කා ඒකෙන් කට්ටිය හරි ජොලියක් ගත්තා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. ඒක මරණ එක කොහොමද මරලා ඌගේ එයාගේ පව් පුරව ගන්නවා. අර පැත්තක ඉඳගෙන මේ TikTok බලන මිනිස්සුත් පව් පුරව ගන්නවා. ඒක හරි ජොලියක් කරගෙන. ඒක කොච්චර අපරාධයක්ද මේ කරන්නේ මේ අපි වගේම මැරෙන්න යන තව සතෙකුට අනුකම්පා කරන්නේ නැතුව. මේක හරි ජොලියක් කරගන්න. අනිත් එක ඊට පස්සේ අපි බොරු කියනවා. අපි හිතෙන් බොරු කියනවා, කටින් බොරු කියනවා, කරගෙන වලින් බොරු කරනවා. ඒතර මේ ඔක්කොම කරන්න බෑ. අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ කොයි වෙලේවත් මේ එක කටින් විතරක් බොරු කියන්න එපා ඉතුරු කියන්නේ අපිට මේ හතර තුන් කය වචන මනස ඔක්කොම ටික සංවර කරගන්න. සංවර කරගන්න. ඒක කරගන්නකොට අපිට එකකින් බොරු කරන්නයි يعني කටින් බොරු කියන්න, ගතෙන් මරන්න එහෙම කියලා බුදු කෙනෙක් කියන්නේ ඒක ඒ තුනෙන්ම කරන්න. දෙවෙනෙන් තමයි වෙන්නේ. ඒතර හිත පාලනය කරගත්තොත් අපි ඕකෙම නිදහස් වෙන්න පුළුවන්. ඒක කළොත් අපි දෙන පණිවිඩය විශ්වය අපිට ආපහු හොඳ පැත්තෙන් දෙනවා. අපි මේ එන්න අපි නෙගටිව් නරක පැත්තට යනකොට මේ ලෝකය ඒ විදිහටම තමයි රියැක්ට් කරන්නේ අපිට. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ සිද්ධිය. මේක තේරුම් අරගෙන දැන්වත් අපි මම හිතන්නේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ධර්මය ක්‍රියාත්මකව මේ අපි ක්‍රියා කරවන්න ඕනේ. අපි පොත අපිට ත්‍රිපිටක ධර්මයේ තියෙනවා ඔක්කොම තියෙනවා. හැබැයි අපි මොනවද ක්‍රියාත්මක කරන්න කියලා බැලුවොත් එහෙම අපි බොහොම ටිකයි ක්‍රියාත්මක කරන්නේ. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි ක්‍රියාවෙන් මේ ජීවිතය තුළ ඒක සාක්ෂාත් කරගන්නේ. අපි හැමතිස්සෙම බලන්නේ අපි ගොඩාක් දේවල් දැනුම සමහර වෙලාවට අපි ගොඩාක් තියෙනවා. හැබැයි අවබෝධය කරගෙන ඒක යූස් කරන්නේ නැති ධර්මයකින් අපි පළක් ගන්න. ඒ කියන්නේ අර නිදානයක් පැත්තක තියාගෙන ඒ බලාගෙන හිඟා කනවා වගේ මිනිස්සු. ඉතින් ඒ වගේ දෙයක් කරන්නේ නැතුව අපි තියෙන දේ පාවිච්චි කරන්න. ධර්මයේ තියෙනවා ඕනේ තරම්. ඒකේ තියෙන ධර්මය හැමතැනම කියනවා. ඒක අපි කරන්නේ හුඟක් වෙලාවට තර්ක කර ඉන්නවා. මේ ධර්මය හරිද මේ ධර්මය වැරදිද? හැබැයි තියෙන අපිට පැහැදිලිව පේන හොඳයි කියලා තියෙන ධර්මතාවන් අපි ක්‍රියාත්මක කරලා බලනවා නම් මට හිතෙනවා මේකේ තර්කයක් කර ඉන්නවට වඩා ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. කොළඹ බොරැල්ල රිජ්‍යා ආර්යා ළමාරුවලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා තමයි මේ අදහස් අපිත් එක්ක බෙදා හදාගන්නේ. ආචාර්ය ආනන්ද මායිකන්ද මෙතුමනි වෛද්‍යතුමා කියන කාරණාවක් තමයි මේ දැනුමෙන් නතර නොවි අවබෝධයෙන් ඈතරවන්න උත්සාහ කරන්න කියලා. එතකොට අපි මේ ධර්මයට බොරු කරන්නට පුළුවන්. හැබැයි කර්මයට අපිට බොරු කරන්න පුළුවන්. දැන් කර්මයෙන් ගැලවීමක් තියනවාද? කර්මයේ ධර්මයේ කලපන්නේ කොහොමද? මේකටත් පිළිතුරක් දීම වැදගත් ආචාර්යතුමනි. බොහොම සුදිනවතරක් මේ චාමික මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් අත්දැකීම. එතෙන් එන්න ඉස්සර මට මේ වෛද්‍යතුමාගේ මම අහලගත්ත කොටසක් ගැන මට කතා කරන්න තියෙන විනාඩියක්. දැන් මෙතුමා කියන්නේ මේ වැරද්දෙන් අපි නිවැරදි කරන්නේ කොහොමද කියලා. අපි දන්නවනේ වැරද්දක් වෙනවා පැහැදිලිවම. දැන් ඇත්තටම අපිට නිවැරදි වෙලා අඩු ගන්න මේ සම්බන්ධයෙන්වත් මේ කරුණු සම්බන්ධයෙන් අපි මේ කට්ටිය අපි පුදුම සන්තෝෂයෙන් ඉන්නේ අපි මේකට හවුල් නැහැ කියලා. ඔබතුමා කිව්වා වගේ. අපේ සම්බන්ධයක් නැහැ එතකොට අපි කවුරුත්. නමුත් අපි දැන් මේ උත්සාහ කරන්නේ අපිව නිවැරදි කරලා අපි නිවැරදි වෙලා ඉවරයි. දැන් අනිත් කට්ටියට පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න හදන නිවැරදි කරගන්න නේද? මම බැලුවනේ මේ ශ්‍රාමික මහත්තයා මේ කතාව මෙච්චර පැහැදිලිව බටහිර වෛද්‍ය විද්‍යාව හරහා බටහිර දැනුම පද්ධතිය දැන් බටහිර රටවල් අපි දිනුවේ කියන රටවල් විශාල වශයෙන් මේ ගැන උනන්දු වෙලා මේ වීගන් වෙනවා. දැන් එංගලන්තේ ළමයින්ගේ ඔය අවුරුදු 8 24 තරුණ පරම්පරාවෙන් 25ක් වීගන් වෙලා දැනට තව 25ක් වීගන් වෙන්න බලාපොරොත්තු ඒක අගය කරන කට්ටිය. එතකොට එහෙම ප්‍රවණතාවයක් තියෙද්දි මේ රටේ මොකද මේක අනිත් පැත්තට යන්නේ කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම මේක කෙනෙක් හිතන්න පුළුවන් මේක විවේචනය කරනවා කියලා එහෙම නැහැ.
මට කොටස් දෙකක් මතක් වෙනවා මේකට හේතු සාධක දෙන. එකක් තමයි අපේ මේ මහා සංඝරත්නය කියලා කියන්න බෑ. මේ බොහෝ අපේ ස්වාමීන් වහන්සේලා. අපි කියමුකෝ එහෙම. ඉතින් කෙනෙක් මායකලා තරහ වෙලා හරියන්නේ නැහැ. මෙහෙම කිව්වහම ඒක හවුද නැද්ද කියලා තමන් හිතාගත්තා නම් හරි. අනිත් එක ඇත්තටම අපේ මේ මෙතුමන්ලා වගේ නෙමෙයි සමහරක් වෛද්‍ය කොට්ටාසත් මේ ගැන දැනුවත් වීමක් නැතුව පොඩි අප්ඩේට් වෙන්නේ නැතුව දැන් ඇමරිකාවේ අපි කවුරුත් දන්නා අපි සම්බන්ධ කරා වෛද්‍ය නීල් බර්නාඩ් වගේ අය පවා මේ අපේ ලංකාවේ වෛද්‍යවරුන්ට සම්බන්ධ කරා. ඔතුමා ඒ කාලේ අපි එක්කලා සම්බන්ධ වෙලා හිටියේ නෑ. මේ ඊට පස්සේ වෛද්‍ය මයිකල් ක්ලැපර් වගේ අය අපි සම්බන්ධ කරන්නේ. සුමරහා මේ ලංකාවේ වෛද්‍යවරු කියලා අපි මේ ගැන කතා කරා විජිටේරියන් වීම නේද හොඳම ක්‍රමය අපේ ආහාර දාමයට ආදි වශයෙන්. ඉතින් මට මේ කියන්න හිතුනේ මෙන්න මේ ස්වාමින් වහන්සේලා විශේෂ වශයෙන්ම මම උදාහරණයක් කියන්න මම කියන්න හිතුණා මොකද දැනුවත් වෙන්න අවශ්‍ය නිසා මගේ මේ මල්ලි එයාගේ පුතාගේ මේ ලියුකේමියා හැදලා මිය ගියා. ඉතින් ඩෙත් ඇනිවර්සරි එක මේ මරණ මේක තියෙන ලබන 10 වෙනිදා. ඉතින් ඒකට ස්වාමින් වහන්සේ අනුරාධපුරේ එයාගේ ඥාති එයාගේ මේ යාළුවෙක් කියපු තැනක් හොයාගෙන ගියා පන්සලක් දානයක් දෙන්න. ඉතින් මල්ලි කිව්වා මේ ස්වාමීන් වහන්සේ අපට නිර්මාංශ දානයක් තමයි දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඇත්තද මහත්තයා පොඩ්ඩක් එන්නකෝ කියලා අර ගිහිලා පොඩ්ඩක් ඉඳ ගන්නකො කොහොම කියලා දැන් මේගොල්ලෝ මේ හදිස්සි ආපහු වෙන්නත් ඕනේ. මේ කියලා මේ දැන් මේ නිර්මාංශ වෙන්න ඕනේ නෑ කියන එක කියන්නේ නැත්නම් සත්තු මස් කෑවට කමක් නෑ කියන්නේ මෙයා මේ හාමුදුරුවෝ ලොකු දේශනයක් කරලා. පස්සේ අන්තිමට මේගොල්ලන්ට කේන්තිත් කියලා මේ පස්සේ අර දරුවා කියලා තියෙනවා මගේ මල්ලිගේ පුතා කියලා තියෙනවා ඇත්ත ඇමරිකාවේ ඉඳලා මේ හදිස්සියේ නිවාඩුවට ඇවිල්ලා ඉන්නේ. එයා සවන්න සපට ඉක්මනට ඉවර කරලා යන්න ඕනේ. මෙයා දානෙට ආරාධනා කරලා අපි දෙන්නේ නම් මේ නිර්මාංශ දානෙට අපිට දෙන්න අවශ්‍යයි. කියලා කියද්දිත් අර හාමුදුරු නැවත වරක් නේද මහත්තයා ඔහොම කරන්න පුළුවන්ද මේ බත් කන කොට සත්තු මැරෙනවනේ ආදී වශයෙන් මේ කී කොහොම විස්තර කියන මොනවද මේ කියන්නේ දෙයනේ මේ මස් කාපන් කියන එක කියන්නේ. ඒතර මේ ස්වාමීන් වහන්සේ දන්නවද මස් කෑම සත්තු මැරෙනවා කියලා හරි සරල දෙයක් නේ චාමික. ඉතාමත්ම සරලව නේද අපි මුලින් දේශනාවක් කතා කරා මේ මුල මැද අග ගලපෙන්නවද මේ අපි මස් කෑවොත් මේ අවිංසාවත් එක්කලා. ඔව් එච්චර දුර යන්න ඕනේ නෑනේ මම හිතත් මැදවනේ. අපි නිවන කියන්නේ අත්හැරීම නම් නේද රැස් කිරීම නෙවෙයි අත්හැරීම අස්කිරීම නම් මේ මාළු කෑල්ල මස් කෑල්ල පිඟානෙන් අත්හැර ගන්න බැරුව. නමුත් ඒගොල්ලෝ කියන්නේ මේක ප්‍රශ්නයක් නැහැ කියලානේ. ප්‍රශ්නයක් නැහැ වෙන්න පුළුවන් කඩමිනියට. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපි බෝන් නොවන් රෝග ඔක්කොම හදාගන්න එක හරහා. නමුත් මේ තමන්ගේ මසක් කන්න දුන්නා නම් කමන්නේ නැහැ කියමුකද දෙයියනේ. නේද? තමන්ගේ මතක ඉස්සල් තමන්ගේ මතක වුණා පූජා කරලා ඉන්නකො අනිත් මේ කණ්ඩ දිලා ඉන්නකො අනිත් අයගේ මස් කපන්න ඉස්සල් එහෙම කරන්නේ නැහනේ. දැන් බලන්නකො දැන් මේ කියන මේ ව්‍යසනයේදී අපි මිනිස්සුන්ට උදව් කරන්න යනවා. ඒවා මේ ස්වභාවික වෙච්ච දේ. කවුරුවත් මරලත් නෙමෙයි. ඒත් අපි උදව් කරන්න යනවා. ඇයි ඒ කරුණාව අර සතුන් නැත්තේ? අපි සතුන්ව බලෙන් බෝ කරලා මරන්න බලාගෙන මරලා කනවා. ඒ කරුණාව කොහොමද සතුන්ට? ඉතින් ඒ වගේ මම මේ කියන්න හදන්නේ අපේ මේ ස්වාමීන් වහන්සේලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක දැනුවත් වෙන්න ඕනේ. අපි බලෙන් දැන් කියන්න සිද්ධ වෙනවා මේ කතාව. මොකද ඔබ වහන්සේලාම කියනවා නම් සත්ව ඝාතන සම්බන්ධයෙන් බුද්ධ දේශනාවේ දෙන කරුණු ඔක්කොම ටික මතක් කරගන්න. නේද? සබ්බ දයාපන්නෝනේ සබ්බ බුත හිතානුකම්පී විහෙරති නේද? ලජ්ජේ ලජ්ජි දයාපන්න. ඔව් පාණතිපාතා පටිවිරතෝ හෝති. ඉතින් එච්චර ඕනේ වගේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කොච්චර තියෙනවද? ඉතින් හාමුදුරුවනේ අපි කියන්න තියෙනවා මට පොඩි දෙයක්. ඕකේ අඩුම තරමින් දාන සීට්ටුවෙන් ඕක අයින් කරන්න. අයින් කරන්නකෝ. වෙන මොහොත් මම කියන්නේ හරියට හරි. මම අපි අයින් කරන්න. වෛද්‍යතුමනි අපි මේ ගියානේ මේ මායිනිහල් මහත්තයා අපි කට්ටිය මේ ගියා මේ යසුමානේ සිතුල්පව්වට. සිතුල්පව්වේ තියෙනවා ඇතුල් වෙනකොටම මේ භූමිය නිර්මාංශ භූමියක්. සත්ව හිංසාවෙන් තොර භූමියක්. එකම තැන මම ලංකාවේ දැකපු. තව තැන් වල තියෙනවා මම. තව එහෙම දැකලා තියෙනවද? මම පෙරේද මීත්‍රිගල හිටියේ දැන්. රාත්‍රියේ මේ කලින් මීත්‍රිගල හිටියේ. ඒ ආරන්නේ උඹලකට කැලලක්වත් දාන්න බෑ. ඔව් මම දන්න මීත්‍රිගල අපි භාවනා කරනවා ගිහිල්ලා. වැඩේ තියෙන්නේ මේ අර වගේ පබ්ලික් දැනුවත් කිරීමක් නැහැ. දැන් ඒතකල උනත්. ඒ කියන්නේ මෙතන කෙලිම කියනවා මම මෙතන උඹලකට කාලක්වත් ගියේ. ඒ මහත්යත් ලංකාවටනේ දකින්නවනේ. අන්තිමට ඔයගේ බෝට් තියෙන කීපයක් තියෙන හැබැයි ඒක මුල අපේ අපේ පිළිවෙල නේද? අපේ මේ වේවැල් දෙනියේ සමත විපස්සනා භාවන මේ දම් කිරලා ඔබතුමාගේ පින්තූරකුත් එතන ගහලා තියෙනවා. තව අපේ තලුක්ගල කන්ද ආරණ්‍ය සේනාසනේ ඉඹලකඩවත් ගේන්න එපා කියලා. ඉතින් මම කියන්නේ දැන් කියන්න යන්න එපා. ඔක අහගෙන හාමුදුරුවෝ මට ඊර්ෂ්‍යා කරා. නෑ මම කියන්නේ
අපට බැරිද එහෙමවත් දායක වෙන්න? මොකද්ද වෙන හානිය කියන්නේ කොහොම බෝඩ් එක ගහුවයි කියලා? නේද? මේ කණ්ඩම ඕනද? කෑම නැත්නම් අපි අබෞද්ධ වෙනවද? චාමික මේ වර්තමානයේ අපි මස් කෑවේ නැත්නම් අපි මිත්‍යා දෘෂ්ටිකයි කියලා ගන්නෙ දැන්. අපි මිත්‍යා දෘෂ්ටිකයි වැරදි දුෂ්ටෙක ඉන්නවා කියන මේ බවක් තමයි දැන් අපිට කියලා දෙන්නේ අපේ මේ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක්. ඒකට ඒ කියන්නේ ප්‍රණීත දානයක් ගන්න පින නැහැ. ඒ කියන්නේ මස් මාංශ කියන්නේ ප්‍රණීතයි. ඔව්. ඒ කියන්නේ මස් මාංශ වගේ දේ ප්‍රණීත දේ ගන්න පින නැහැ කියන කතාවක් තියෙනවා. ප්‍රණීත චාමික අරක්කු බොන මිනිහට විස්කි ප්‍රණීතයි නේ කසෙප්පු වලට වඩා. නේද? අරක්කු බොන මිනිහට විස්කි ප්‍රණීතයි. මලකුණු කන මිනිහටත් එහෙම තමයි. කෝනිසෝ ප්‍රණීත ඉස්සෝ ප්‍රණීත වෙන්න පුළුවන් වෙන මොකද ඔය මේ මොකක් අර හුරුල් වගේ මාළුන්ට වඩා එක එක ප්‍රණීත කතාවල් තියෙනවා. මොකද ඒක හොඳ දෙයක් කියලා නෑනේ. කඩට ප්‍රණීත වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කෑදරකම නිසා. නමුත් ඒක හොඳ දෙයක් කියන එක නෙමෙයි. පුංචි දෙයක්. ওই දෙකට හොඳම දේ තමයි මස් කෑල්ලකුයි පිපිඤ්ඤා ගෙඩියකුයි තියලා අමුයෙන් කන්න කියන්නේ. ඔව්. කාටද කන්න පුළුවන්? හරිද? එතකොට තියන්න පුළුවන් ප්‍රණීත නම් අස ප්‍රණීතයි නේ. කන්න එපා. ඒක කන්න පුළුවන් වෙනවා. නැත්තම් අනිත් එක තමයි දැන් ප්‍රණීත විදියට හදන භෝජනයේ අනිත් තර්කය තමයි දැන් අපි හිතනවා ප්‍රණීතව හදනවයි කියලා. එහෙනම් මස් දැන් අපි කියනවානේ දැන් මේවා කරනකොට මොකක්ද ඒක කියන්නේ බාබකියු කරන ඒවා රහයි කියලා. නේ හිතන්නේ. එහෙනම් ඉතින් හාමුදුරුවෝ පන්සලේ ගෙනල්ලා හොඳ ඌරෙක්ව බාබකියු කරන්නකො. පුළුවන් නම් පන්සල ඇතුලේ. දැන් ඔබතුමා කිව්වේද මම කතාවක් මතක් බාහිර පිසන ප්‍රශ්නයක් නැහැ. පිසීම ගැටලුවක් නැහැ. බුදුහාමුදුරුවෝ ගැටලුවක් කියලා නැහැ. ඕන විදිහකට උයන්න පුළුවන්. ඒක දැන ඒක දන්න හින්දා මේක වැරදි කියලා දන්න හින්දා තමයි පන්සල ඇතුලේ බාබිකියු කරන්න බැරි. මාස කන එක වැරදි කියලා දන්නවා යට හිත. නැත්තම් කෑම දැන් දානි වෙනවනේ පන්සල් වල. හරියට එතනදී බාබිකියු කරන්න දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අනුදැනව දාලා නෑ. ඒක කරගන්නේ ડોක්ටර්. ඒක කරගන්නේ පන්සලක මගේ යාළුවෙක් ගිහිල්ලා තියෙන පන්සලක එයාට කුකුල් මස් ගේන්න කියලා තිබුණා. ඊට පස්සේ මෙයා ස්වාමීන් වහන්සේ කියන දේ පිළිගන්න නිසා මෙයා ආව දානෙත් අරගෙන. එයා ආවේ කුකුලෙක් කූඩුවට දාගෙන. ඉතින් මැස්ස ඇවිල්ලා කොහොම මේ කුකුල් මස් ලිස්ට් එකේ කුකුල් මස් නැහැ කිව්වම ගෙනාවා. අරන් එන්න කියලා කිව්වම ගෙනලා දුන්න කුකුල අතට. මම මොකද කියනවා? නෑ ඔබ වහන්සේ කුකුල් මස් ඉල්ලුවානේ. මට මරන්න බෑ මොකද ඔබ වහන්සේ අපිට දුන්නේ පානාති පාතා කියලා ශික්ෂාපදයේ දැනුත් කිව්වේ සත්තු මරන්න එපා කියලානේ. ඔබ වහන්සේ ඉල්ලීම අහක දාන්න බැරින්ද ඔන්න කුකුලා. මරාගෙන කන්න එක කොහොම හිතන්නේ නැද්ද? විහිළු කතාව නේ නේද? විහිළු කතාව නේ ඇත්ත කතාව. නෑ ඇත්තටම අපි මේ බලෙන් හරි අකමැත්තෙන් හරි මේ දැනුවත් කිරීම නම් සිද්ධ කරන්න අවශ්‍යමයි. නැත්තම් නාස්ති වෙන්නේ හාමුදුරුවන්ගේ සෞඛ්‍ය දේවැඩියාව කොලෙස්ටරෝල් ටික විතරක් නෙමෙයි මේ වැඩි වෙන්නේ අර අසරණ සතුන්. මේ සත්ත්ව පාලනය නිසා අපි මුලින් නිතර කතා කරලා තිනවා කොයිතරම් හානියක් පරිසරයට සිද්ධ වෙනවද කියලා. වායු ගෝලයට සිද්ධ වෙනවද? පස සෝදා යාමට කොච්චර ආහාරීකයට කොච්චර දෙයක් සිද්ධ වෙනවද නේද? අර වෛද්‍යතුමා කිව්වා වගේ මේ මස් කන සතුන් චාමික හැම එකම කන්නේ තමන්ගේ ඇඟේ හයියෙන්. කැටි පොළු කිනිසුස්සන් යන්නෙත් නැහැ. කන්නේ තමුවේ. නමුත් අපි මස් කන්න ශරීරය හැදිච්ච ශරීරයක් නම් එහෙනම් ඉතින් අපි අර ඔබතුමා කිව්වා වගේ අපි අම්මෙන් කන්න පුළුවන්කම දෙන්න බෑ. අපිට මරා ගන්න හැකියාව තියෙන්න බෑ. ඔබතුමා පස්සේ සෝදායම ගියාම සමහරට කියන්න බලන්න සත්තු හිටියොත් මේ ඌරෝ හිටියොත් හරනවා කුකුළු හිටියොත් හරනවා. ඒ හින්දා උංග කාවම පස්සේ සෝදායම අඩු වෙයි කියලාත් එහෙමත් හිතන්න පුළුවන්. අපෝ හේතු දාන්න බැරි. අපේ මිනිසුන්ට හේතු දාන්න බැරි. දැන් ඒකනේ ඔය කරන්නේ. අර ගහට ගිය මිනිහටත් අර කිතුල බොණ්ඩ ගහට නැග හොරාටත් හේතු තිබුණා වගේ මේ හදන්නේ හේතුම තමයි. හොඳයි. අපේ මේ ශ්‍රීලා සිල්ලමෙත්තමනි මේ අපි හිතලා මතලා කියන කාරණා නෙවෙයි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ තමයි මහා සමය සූත්‍රය තියෙන්නේ. මේ මහා සමය සූත්‍රයේ දෙවිවරුන්ගේ බ්‍රහ්මවරුන්ගේ නාමාවලියක් ඉදිරිපත් කරන මේ දැන් ඔය කියන්නේ හිතලා කියන නාමාවලිය නෙවෙයි. මේ මහා සමය අහන්නට ඇහිලා ඉන්නවා මේ දෙවිවරු කැමති ඔවුන්ගේ නම් ගොත් කියනවාට මේ මහා වනයේට එක්රැස් වුණු දෙවිවරු මෙන්න මේ මෙච්චරක් ඇහිලා ඉන්න බුදු ඇසින් දැකලා තමයි මේවා කියන්නේ. ඒ නාම ලේඛනේ අපිට කෙටියෙන් හො කියන්නට පුළුවන් නම්. ඔය ඒකත් කාලෙමදි. දැන් මහා සමය සූත්‍රය කියන්නේ සාමාන්‍ය විනාඩි 35 40කින් වගේ කියන සූත්‍රයක්. ඒක අර දෙවියන්ගේ නම් පටන් ගන්නෙ ලස්සන දැන් ආචික්කිත්සාමි භික්කවේ දේවකායන් නාමානි කිත්තයිස්සාමි භික්කවේ දේවකායානං නාමානි දේසෙස්සාමි භික්කවේ දේවකායානං නාමාමි තන්සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමිති. මිසුණාන්තරට කියනවා ප්‍රකාශයක් කරනවා ආචික්කිස්සාමි මම දේශනා කරනවා ඔද්දින් අසව කියන දෙවියන්ගේ දේවකායව. ඉතින් අස හොඳට මතක තියාගන්න මනසිකරෝත භාසිස්සාමිති. දැන්
එතකොට ඊතර කතා කරන දෙවියෝනේ. ඉතින් දැන් මම ඉතින් ඔක්කොම ඊට පස්සේ තමයි අර කියන්නේ දේවකායන් තන්සුනාත සාදුකම් මනසි කරෝද භාසිස්සාමි ඒවම් බන්තේති කෝතේ බික්කු භගවතෝ පච්චස්සෝතුන් භගවා ඒතද වෝච කියලා පටන් ගන්න සීලෝක මනුකස්සාමි යත්ත බුම්මා තදස්සිතා යේසිතා ගිරිගබ්බාරම් පහිත පුතු ඔය ඔක්කොම කියන්නේ දෙවියන්ගේ නම්. ඉතින් දැන් මට සූත්‍රයේ ඔක්කොම නම් ටික කියවම අන්තිමට කියනවා දසදහසක් දිව්‍ය ලෝකවල. එහෙම ඇවිල්ලා තියෙනවා කියලා මෙතනට කියන්නේ. ඔකේ වටිනාකම ලස්සනම තැන තියෙන ඔය ඇස්සේ වසවර්තියත් ඇවිල්ලා. දැන් මම ඔක හැමතැනම කියන්නේ ඕනෑම හොඳ තැනකට කවුරු හරි නරකෙක් රිංගනවා ජාමික. දැන් මේ කොහොම හරි මිනිස්සු ටික හදාගෙන සත්ත්වමස් මාන්ත කන්න එපා කියනකොටම අඩු ගානේ මහා සංගරුවනේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හරි කියනවා බුදුහාමුදුරන් වහන්සේට බුද්ධ පූජාව තිබ්බේ නැති නිසා තමයි උඹලට ධර්මයේ ලැබුණේ නැහැ කියලා වසවර්තිය එනවා ජාමික. පච්චේක වසවත්තිනෝ. මේ ඇවිල්ලා බැලුවා මේක වෙනස් කරන්න බෑනේ. ඊට පස්සේ මෙයාට වෙච්ච කතා ටිකක් කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඕක කලින්ම දැනගෙන ඒක බැරි වෙන්න බුද්ධ අධිෂ්ඨානයක් කරනවානේ. අර පන්තියේ දෙනම රහත් වෙලානේ. ඒ නිසා ඇඟේ මයිලක්වත් තොල්ලන්න බෑ කියලා දැන් මේ සූත්‍රයේ අන්තිමට කියන්නේ. නේසන් ලෝමම් පිංජයු සබ්බේ විජිත සංගාම මට දැන් මේ සූත්‍රයේ කියද්දි ඇඟේ මයිල් කෙලින් වෙනවා. මොකද හැදේ පියාගෙන මේක සම්පූර්ණ සූත්‍රයේ කියද්දි ඒකට මම ප්‍රෝග්‍රෑම් වෙනවනේ. ඒතර මේ සූත්‍ර කටපාඩමින් කියන්න පුළුවන් තරම් ඒ කියන්නේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් ජාමික. එතකොට මේ දැන් අපි මේ මාතෘකාවට ගලපද්දී අපි මේ මාතෘකාවට ගලපනකොට සත්ව හිංසාවනේ අර මේ මෙතුමා ඉස්සෙල්ලා මට මහාන විඥානයක් ගැන විඥානය ගැන විග්‍රහ කරන්න ආවා ගැඹුරු තැනක් නෙතන. ඒතර අපි දන්නවා බුදුහාමුදුරන් වහන්සේගේ මුළු දේශනාවෙම කොටින්ම කියනවා නම් කියන තැනක් තියෙනවනේ. ඔක්කොම විස්තර කරලා සංකිට්ඨේන අකලුවා කියන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංකිට්ඨේන මුළු බුදුදහමම කෙටි කරලා ගත්තොත් පංච උපාදානස්කන්ධය තමයි මේ ඔක්කොම දුක් ගොඩ. ඒතර ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහක් තියෙනවනේ. දැන් මෙතුමා ડોක්ටර් කතා කරන වෙලේ විඥානය කියන්නේ. ඒතර මේ හැම දෙයක්ම විඥානයනේ. එතකොට රූප ශබ්ද රූප වර්ණ රූප මේ දෙකේ ස්පර්ශය චක්කු විඥානේ හැමදේම එහෙමයි. සෝත කන ඒක ගහන රූප ඒ දෙකේ ස්පර්ශය සෝත විඥාන. ඒතර මේ විඥානයේ කියන කොටස තමයි ඔය බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට තේරුම් ගන්න බැරිව තිබුණේ සාමික. මම මේ වාතුකාවට පිටින් ගිහලා වෙන කතාවක් කියන්නේ. ওই විඥානය කියන කොටස තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ භවයෙන් භවයට ගිහලා උප්පත්ති සකස් කරගන්නේ. හැබැයි පස්වග මහණුන් හිතුවේ මේක ආත්මය කියලා. බුදුහාමුදුරන් වහන්සේ කියනවා ආත්මෙ නෙමේ පංච උපාදානස්කන්ධ ශක්තියයි කියලා. ඒතර මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කරන්නේ මෙන්න මේ ශක්තිය විශේෂය නැවත උත්පාදනයක් කරන්න පුළුවන් මේ විඥාන ශක්තිය හීන කරනවා සද්ධර්මයේ දේශනා කරලා. ඒතකොට නැවත උප්පත්තියක් ගන්න තැනක් නැහැ. හැබැයි ඒ විඥානයත් මතක තියාගන්න ඕනේ මම නෙවෙයි. විඥානම් භික්කවේ අනත්තා. මහණෙනි විඥානය කියන දෙකත් තමාක් තුළ පවත්වන්න බෑ අනත්තා. ඒතර විඥානම් භික්කවේ අත්තා අනත්තා විඥානංච හිදම් භික්කවේ අත්තා අබවිස්ස නයිදං විඥානං ආබාදාය සංවැත්තේ. ඔබ ඔය හදාගත්තු මනෝ විඥානයත් තමන්ගේ නම් තමන්ට වසඟේ පවත්වන්න පුළුවන් නම් ඒක ආබාධ පිණිස හේතු වෙන්න විදිහක් නැහැ. නච ලබ්බති ලබ්බේතච විඥානේ ලබන්න පුළුවන් ওই විඥානේ ලබ්බේතච විඥානේ ඒවම් මේ රූපං හෝතු ඒවම්ම රූපම්ම හෝති කියලා ලස්සනට විස්තර කරනවා ජාමික. හැබැයි මේ විඥානය කියන කොටසත් අනාත්මයි. ඒක තේරුම් ගත්ත පස්වග මහන් තමයි අන්තිමට සම්පූර්ණ තමන්ගේ ක්ලේශයන් දුරු කරලා දාලා අන්තිමට මේ තේරුම් ගත්තා කියන්නේ. ඒතර මේ තේරුම් ගන්න බැරි කොටස් ටික තේරුම් කරලා පැහැදිලිව දෙනවා මේ භාග්‍යතුන් වහන්සේ අපිට මේ ධර්මයේ තුල. ඒ නිසා විඥානයක් ගොඩනගා ගන්න එපා වැරදි විඥානය. වැරදි හුඟක් අය විඥානය කියලා වෙන වැරදි ගොඩනගා ගන්නවා. ඒතර අපි චාමික මේ ධර්මයත් එක්කලා යනකොට අර ඔබතුමාගේ වගේ මට දැන් මේ මහා සමය සූත්‍රයේ ඔක්කොම කියන්න බෑ. දෙවිවරු ගැන කතා කරද්දි ඒකේ දෙවිව හැබැයි ඔය එකක්වත් ගම්බාර සුද්ධ සූනියක් මන් දන්නේ මේ මහා සමයෙන් නැහැ. ඒවයි දැන් මේ අය හිතන ඔය පොත්වල ලියලා තියෙන දෙවි කොල්ල නැහැ. ඉතින් අපරාධේ. ඉතින් මොකටද අපි එතනට පුදුම දෙවිවරුන්ගේ නාම ලේඛනයක් උතන තියෙනවා. ඔව් මේක ඇතුලේ තියෙන දෙවිවරු ගත්තොත් තමයි මේක මට හිතෙනවා මොනතරම් දේවත්වයට පත් වෙච්ච මිනිස්සු ඇද්ද කියලා ඉන්නවා චාමික. දැන් මෙතන ඉන්න 5 දෙනාත් අවසානයේදී යන්නේ මොකද්ද? මේ දැන් මේ පූර්ණේ කරන්නේ මොකද්ද අපි? දේවකායන්. දැන් අපි මේ සත්තු මරන්නේ නැතුව, හොරකම් කරන්නේ නැතුව පංචශීල ප්‍රතිපදාවක ඉඳලා මේ වෛද්‍යවරු අපි ඔක්කොම එකතු වෙලා මොනවද මේ කරන්න හදන්නේ? අපි අපි අනිවාර්යයෙන්ම රහත්තුන් නැත්තම් අපේ උත්සාහය එතනට උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. අපි ආයන්න බ්‍රහ්ම ලෝක වලට. ඒතකොට අපි ඔය බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙනකොට එන්නේ
හැබැයි අපි භවයෙන් දේවාත්ම බ්‍රහ්මාත්ම ප්‍රාර්ථනා යන්නේ එහෙමනොත් කාම තණ්හා භව තණ්හාවට වෙනවා. වෙනවනේ තාමික. අපේ දේවාත්මයකට යන්න නෙමෙයි අපි මේ හදන්නේ තෘෂ්ණාව නැති කරලා භාග්‍යවතුන් වහන්සේ කියපු ධර්ම මාර්ගයේ ගිහිල්ලා අර නැවත උත්පත්ති සකස් කරලා දෙන විඥාන ශක්තිය. ඒ ශක්තිය හේන කරන්න. ඒවා ඒකේ හරයක් නැහැ කියලා ගන්න. ඒතකොට එතනදී අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනවා. මේ අපි බුද්ධ ශ්‍රාවකයෝ මිසක් දේව ශ්‍රාවකයෝ නෙමෙයි. හැබැයි දෙවිගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ බුද්ධ ශ්‍රාවකයෝ. හොඳයි. දේශමාන නිහාල් විජයරත්න මෙතුණි මේ කතා බහ වෙනකොට බොහෝ තැන්වල දේවාල නායයන් වලට ලක් වුණා. හැබැයි එක බුද්ධ රූපයකට එක බුදු පිළිමයකට අබමල් රේණුවක හීරීමක්වත් වුණා කියලා අපිට දකින්න ලැබුණේ නැහැ. ඒවා සබහාදහම කොහොම ආරක්ෂා කරාද කියන මේක අහස්කමක්ද? මේක මේක ආශ්චර්යයක්ද? කුමක්ද? දේව රූප ආරක්ෂා නොකර බුද්ධ රූප ආරක්ෂා කිරීමේ හාස්කම මොකක්ද? අපිට නොපෙනෙන ලෝකයක් ඔබතුමා විශ්වාස කරනවාද? මේකට පිළිතුර කුමක්ද? මේක ඊයේ පෙරේද සිද්ධිය විතරක් නෙමෙයිනේ මේ සුනාමි ආපු වෙලාවෙත් කිසිම බුද්ධ රූපයකට හානියක් සිද්ධ වුණේ නැහැ. රේල් පාරවල් අඹරලා දානවා. අඹරලා ගිය වෙලාව බුදු ඒකේ තියෙනවානේ බුදුහාමුදුරනේ ප්‍රාර්ථනාවක් තියෙනවානේ පිරිනන් පානකොට. මේක මෙච්චර කාලයක් මේ ශාසනය රැකේවා කියලා ලෝකේ බුද්ධ ශාසනය රකින්නේ බුදුවරෙක් ඉන්දියාවේ ඉපදුණා ලංකාවේනේ. ඒතර මේ බුද්ධ ශක්තිය ලංකාවේනේ බුදුදහම පවතින්නේ. නැත්නම් හිතයි මේ ලංකාවේ දැන් බුදුවරු උපදින්නේ කියලා. මේ ලංකාවේ මේ පවත්තන දැන් බුදුහාමුදුරු අදිෂ්ඨානයක් කරේ. අපිත් ඒ අදිෂ්ඨානය තුලනේ මේ පාරමිතාව පුරන්නේ. එතකොට ඒකේ ලොකු බලයක් තියෙනවානේ මේ චාමි මහත්තයා. ඒක ඔබතුමාට මම කියලා දෙන්න ඕනේ නැහැ. ඔබතුමාත් මගෙන් අහන්නේ මේක බලන් ඉන්න ඇයට කියලා දෙන්න. තේරුණාද කියන එක? ඉතින් ඒ බලයට මුකුත් පිටින් යන්න බෑනේ මැතිතුමා. ඒක අපිට අස්පනා අපිට පේන්න තියෙන දෙයක්. දැන් දෙවිවරයෙක් කියන්නේ මොකද? දෙවිවරු මේ බුදුදහම අපි කරන පින් බලාපොරොත්තු කරන කට්ටියක් නේ. ඉතින් දැන් මට මතකයි මේ ශ්‍රීලාල් මහත්තයා මේ දැන් අවුරුදු 2-3 උඩදී ඕක මේ බීදොලි කතා කරනකොට කිව්වා දැන් සමහර යනවලු කතරගම. දැන් ගිහිල්ලා මම ගියත් අපි යන්නේ කිරිවේරට ඒ කටයුතු නේ දෙන්නේ. මැණික් ගඟෙන් නාන්නේ නේද? මැණික් ගඟෙන් නාන්නේ. මාළුන්ට පොරිත් දානවා. මරුන්ට කන්න දාලා කිරිවේරට යන්න කෙලින්ම දෙවියන්ට පළතුරු දෙනවා. පළතුරු. ඒ යන්නේ කාබයිඩ් ගහපු පළතුරු වලට කියන. නම් දෙවියෝ සාමාන්‍ය අර මන මෙහි කරනයි කියන්නේ මොකද ඒකට කියන්නේ? සෝදනේ ආග්‍රහණය කරන. ඔබතුමා කොහොමද හෙල්ලකතරගම යට වෙලා තිබ්බනේ කොහොමද ගියේ? මම ගියතේ මම ගියා. ඒ ගියත් තිබ්බනේ. අපි යනකොට අර සිවිලින් ආනම්ම ඔක්කොම යට වෙලා උඩට ආග්‍රහණය කරන්නේ. දැන් ડોක්ටර් දිවුරු ඔය කියන දිවුරු ඉන්නවනම් ආග්‍රහණය කරයිද මේ කාබයිඩ් ගහපු. ඒ ගහලා ඊළ පස්සේ තිස්ස මහරහන් පැන්න ගාම යන්නේ කුණු කරවල ගිහින් ගෙදර. කොට ගාල් නේ බැදපු වැව් මාළු විකිණීමට තිබේ. විකිණීමට කුණු කරවලක් තියෙනවා ඒ ඇස්. තේරුණාද? ඉතින් එහෙම සමාජයක් මේ අපි මේ ඥාන මාතේ මේගොල්ලෝ දිවිලෝක මෙතන බැලුවට දිවිලෝක යන්න කැමති වෙන්නේ මොකද දිවිලෝක කරවල නැහැ නේ. දිවිලෝක කරවල නැහැ නේ මස් මාංශ නැහැ නේ. ඒත් මොකද රත්තරන් මේ මෝ ඉන්නයි කියලා දේශනා කළා මේ රහත් වෙච්ච කෙනෙක් කීපෙරේ තමයි දෙකදී. එහෙනම් යුරේනියම් ඊතල හොයන්න නැත්නම් රත්තරන් විදින්න බෑ. ඔව් රත්තරන් වෙච්ච රත්තරන් මේ මාත් එක නම් මටත් එක මාත් එක ගොඩක් ආගිව් කරා මම නම් ඒවට මම මෛත්‍රියෙන් ආගිව් කරා. හැබැයි මම මෛත්‍රී කියන අර මගේ ස්වභාවයට තමයි කවුරු හරි මම සැරයි කියන්නේ. නමුත් මගේ එහෙම වෛරයක් ක්‍රෝධයක් නැහැ. මම දැන් අවුරුදු 24ක් මේක කරනවානේ. දේතුරාද ලක්ෂ ගාණක් වීලා තියෙනනේ ඒක ජාමික මහත්තයා මායිකන්ද මහත්තයා අපි ලෝකයට ලංකාව වටේ ඇවිදිනකොට අපි දකින්නවා නේද තරුණ කෙල්ල කොල්ල නේද මෙතුමා. ඉතින් අපිට ඒ තියෙන ඒක පැතිකඩ කීපයක් තියෙනවා. Taman ගැන හිතන්න පුළුවන්. ඒක තමන් ගත්ත කුසලයේ මොකද Tamanට මේ සංසාරේ ගමනේ මොකද අපි බුද්ධෝත්පාද කාලයක උප්පත්තියක් කියලානේ කියන්නේ. දැන් සමාජයේ බුදුවරයෙක් නැති කාලයක උප්පත්තියක් ලැබුවොත් අපි දැන් හොයන්නේ බෑ. මේ මම හිතනවා. අපිට හොයන්න දෙයක් නෑනේ තියෙනවනේ. ඔව්. මේ බුද්ධෝත්පාද කාලෙකනේ. දැන් අද බටහිර රටවල් වල උන්ට දෙන දඩුවම නිසානේ වීගන් වෙන්නේ. බුදුදහම හිතලා නෙවෙයිනේ. වීගන් වෙනකොට සිත පිරිසිදු වෙනකොට අර බුද්ධ දර්ශනය කියන එක අර විඥානය අවබෝධ වෙනවා. අවබෝධ වෙනකොට අන්න යනවා බුද්ධ දර්ශනය. අපේ අය මොකද කරන්නේ? ත්‍රිපිටකේ ඔළුවේ තියාගෙන ඒක කකා මස් මාළු බුදුහාමුදුරුවෝ කෑවයි කියේ. අද අපේ අය මොකද කරන්නේ? ඉතින් මේ මෙහිම කරන මේ වගේ මේ සබහා ධර්මයේ විරුද්ධ වෙන එක සාධාරණද අසාධාරණද? පැහැදිලිද? මොකද ඒක හේතුඵලයක් නේ. මේ අපි හේතු සකස් කරන මේ වගේ ප්‍රශ්න ඇති කරන්න අපේ විඥාණයෙන් සුදු ජාතිකේ මොකද උනේ? අවුරුදු 85 80ට බස්සා.
75ට බැස්සා. උන් පරිවර්තන කරා. හරිද? ඉස්සෙල්ලා පරිවර්තන කරා මේ ප්‍රෝටීන්. මොකද ඒ රටවල් වල ලෝලු පළතුරු නැහැ. මස් මාංශ වලින් අරක් මස් කෑවොත්, පීගුතු කෑවොත් ප්‍රෝටීන්, අරවා යකඩ. ඒවා පොතට මේ වෛද්‍ය පොතට අපේ අය ගිහිල්ලා ඉගෙන ගත්තා නේ ડોක්ටර්. ගිහිල්ලා අන්තිමට ඒවනේ අපේ පෝෂණ වේදීන් ගෙනල්ලා මෙතන කැඩුවේ අපේ කන්න 125ක් තියෙන පළතුරු జాතිය මේ ලෝලු జాති මේ දාන ಜಾති 68ක් 70ක් ඒක ප්‍රභේද 30 ගන්න. අපි ඒ තුලනේ අපේ මේ මහාචාර්ය ජයත් වංශපාල පරිශන කළා මෙන්න මේවා මේ විදිහට තියෙනවා යම් අඩුවක් තිබුණා මෙන්න මේවා අවශෝෂණය කර ගැනීමට ගැලැස්තිය යුතු ක්‍රියාමාර්ග සේරම කියා දුන්නේ. ඒතකොට ඒක අද ඒ මිනිසුන්ට ඒකෙන් උනේ මොකද? ඒ මිනිසුන්ට අන්න ඒක ප්‍රතිපලය තමයි කැන්සර් අරවා මෙයා බටේ රටවල වැඩි උනේ. දැන් ආයි පරිශන තුලින් අද හොයාගෙන තියෙනවා ඒවෙන්ට අද ඉංග්‍රීසි වීගන් වෙන්න. ඉතින් ඕක අද අපි මොකද්ද කරන්නේ? අපි ඕවා සේරම පැත්තකට දාලා අපි කකා වෛද්‍යවරයෙක් කියන එකක් පිළිගන්නෙත් නැහැ. කිසි පුද්ගලෙක් මේ වගේ වැඩසටහනක් එන්නත් කැමති නැහැ. ඉතින් එලාදී මම නම් කියන්නේ අර ඔක අර මේ අවුරුදු දශක කීපයක් පස්සට ගියාම 125ක් 20ක්වත් හිටියානේ. ඒ තුලින් එන්නේ මේ පන්සල් දියුණු වෙලා තිබුණ ආධ්‍යාත්මික අය මේ ලෝකෙට බිහි වෙලා. ඉතින් අද ඒක එන්න විදිහක් නැහැනේ. ඉතින් එතෙන්ට පාර කැපේ 2040 50 එනකොට ඒ අනාවැය කියලාද කියන්න ඇතිනේ. ඒතකොට ඉතිරියදී අනාවැය ටිකක් අපිට කියා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ලෝකේ යන මොකද මට මෙතන ඇවිල්ලා බොරුවර නම්බුට කියන්න බෑනේ. මම දැක්ක දේ මම යම් කිසි දැනකදී යම් කාල සීමාවකදී මම දකින්න දෙයක් ඒක තාමික මහත්තයා හොරෙන් තියාගන්න කියන්න එපා. එතෙන්දී ඒකේ එන ප්‍රතිඵලය මම මෙතන ඇවිල්ලා කියන්න නේද මායින්ගද? හොඳයි. ආචාර්ය අතසි ක්ලාක් ෂූරින් කියන 2050 වෙන විට මේ ස්වභාවික විපත් වලින් මේ පෘථුවියේ හරි අඩකට වඩා ජීවයන් අතුරු දහන් වෙනවා කියලා. වැළලී යනවා කියලා. මේ බොරැල්ල රිචියා ආර්යාල් අමාරුවලේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමනි සන්තුසිත මේ සේනාපති වෛද්‍යතුමනි කොහොමද ඔබතුමා මේ සබහාදහමට බලයක් තියෙනවද? සබහාදහමේ හාස්කම්ද මිනිස් සිතේ හාස්කම්ද අපිට වඩා වැදගත් වෙන්නේ? සබහාදහමට යම් ශක්තියක් බලයක් තියෙනවා කියලා අද අපිට පිළිගන්න වෙලා තියෙනවා. සබහාදහමට නොවනවනත ලෝවේ කිසිවක් නැහැ කියන කාරණාව තිරසර වෙලා තියෙනවා. කොහොමද මේකට අපි පිළිතුරක් ලබා දෙන්නේ? පළවෙනි කාරණේ තමයි අපි ශාමික දැන් අපි අපේ වියුක්ත කරගන්න බෑ ස්වභාව ධර්මයෙන් අපිම ස්වභාව ධර්මය තමයි. හරි. එතකොට ස්වභාව ධර්මය අපි ඒකේ කොටසක්. ඒකට අපි ස්වභාව ධර්මයෙන් පිට ඉන්න කණ්ඩායමක් නෙමෙයි. එකම දේ තමයි අපි ස්වභාව ධර්මය කියලා අරගෙන ඉවරලා අපි වෙන් කරලා අරගෙන අපි ස්වභාව ධර්මයත් එක්ක යන්නේ නැතුව ඒක විනාශ කරන්න පටන් ගන්නවා. ඒකෙන්ද එතකොට මෙතන අපි මමත්වයෙන් අපේ පැත්ත වෙන් කරගන්නවා. ඊට පස්සේ අනිත් ඒවාට ඇටැක් කරනවා. ඒක තමයි අපිට වෙලා තියෙන ප්‍රශ්නේ. එතකොට අපිම මේකේ කොටසක් බවට පත් වුනහම ඇත්තටම අපි ඒ කොටසක්. හැබැයි අපි අපේ මේ වගේ තණ්හාව හින්දා අපි අර අනිත් කිනෙකුට දෙන්නේ නැතුව මේක තරයේ මේ ස්වභාවය පුළුවන් තරම් අපිට කරගන්න try කරනවානේ. ඒකෙන් තමයි මේකේ ලොකුම ප්‍රශ්නේ. ඒතකොට පුළුවන් තරම් අපි හිතන්න ඕනේ ස්වභාව විශ්වයේ තියෙන ශක්තිය තියෙනවා. ඒක අපි තුලත් තියෙනවා. මොකද අපිත් විශ්වෙමනේ. හැබැයි එකම දේ අපි අපේ මේ අර නීවරණ කියලා කොටසක් තියෙනවා. පංච නීවරණ. අපි තුලත් මේ නිවන තියෙනවා. මේ නිවන හැමදා නීවරණ කියලානේ කියන්නේ. නිවන තියෙනවා අපි ගා. හරි. ඕල්රෙඩි තියෙනවා. ඒක තමයි මුළු විශ්වයේම තියෙන ශක්තිය. අපි ගාව ඒක තියෙනවා. නැති කෙනෙක් නෑ. ඒක මේ වහගෙන ඉන්නවා. අපි ආවරණ පහකින් කියලා පහ කිව්වත් ඕක තුනෙන් ගත්තත් හරිය ඉතින්. ලෝභ ද්වේෂ මෝහම තමයි. ඒක පහ විදිහට වෙන් කරලා බුදුරජාණන් වහන්සේ තව තැනකදී පෙන්නලා තියෙනවා. ඒකම තමයි. කොයි වෙලෙදින් හරි අපි මේකේ තියෙන අපි මේ එතන නිදහස් වෙලා අපි ස්වභාවයට එකතු වෙන්න දෙන්නේ නැතුව අපි ඒකත් එක්ක සම්බවත වෙන්නේ නැතුව අපි අපේ කියලා අල්ල ගන්නවා. තරේ අරවා ටික දාගෙන. ඊට පස්සේ අපි මේක වහ ගන්නවා. අපි අපේ අර පවිත්‍ර චිත්තයට ඇති වෙන්න දෙන්නේ නැතුව වහගෙන ඉන්නවා. ඉතින් එතකොට පවිත්‍ර චිත්තයම තමයි විඥානය කියලා අපි ගත්තත් නිර්වාණය කියලා ගත්තත් කොයි විදිහෙන් ගත්තත් එකම කතන්දරේ අපි ගාවත් එක තියෙන එක. ඒක තමයි සදාකාලිකදී නිර්වාණය කියන එක. ඒක තමයි සබ්බ සියලුම ශක්තිය. ඒ ශක්තිය තමයි අපි ගාව තියෙන්නේ. ඒක තියෙනවා අපි ගාව. විශ්ව විඥානයම විශ්ව ශක්තියම නිර්වාණයම අපි සතුව තියෙනවා. අපිත් ඒක ඉන්නේ ඒකේ. හැබැයි එකම දේ අපි ඒක වහගෙන ඒක ඇක්ටිවේට් කරගන්න. අපි සම්පූර්ණයෙන් වහගෙන තියෙන්නේ. සම්පූර්ණයෙන් කවචයක් දාගෙන අපි වහගෙන ඉන්නවා අරක ඇතුලේ තියෙද්දි. ඒකෙන්ද අපිට ලින්ක් වෙන්න බෑ. අය අර බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ අර අපිට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබෙනකොට
කියනවනේ මුලින්ම ආවේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. ත්‍රිවිද්‍යාවල. එතකොට ඒකේ කියන්නේ අපේ මම අර ඉස්සෙල්ලා කිව්ව ක්ලවුඩ් එකේ අපේ පරණ accounts ටික අපිට access කරගන්න පුළුවන්. හරි ඉස්සෙල්ලා accounts වල තිබ්බ ඔක්කොම passwords ටික අපි දැනගන්න. හරි මේක ඇතුලේ තියෙන හින්දා එහෙම එකක් කරන්න පුළුවන්. ඊළඟට මොකටද ආවේ? චුතූපපාත ඥානය. කියන්නේ අනිත් අයගේ accounts වලට access එක හම්බ වෙනවා. හරිද? ඒ දෙක දැනගත්තාම අපිට පේනවා මේ මෙතන අල්ලගෙන ඉන්න දෙයක් නැහැ. හරි මේක අපි අල්ලගෙන හිටපු දේවල් බොරුවක්. මේක නිකම් මිරිඟුවක්. මේ ලෝකයක් කියලා අපි සක්කායෙන් අල්ලගත්ත එක බොරු කතන්දරයක්. මේක තමයි මට දුක ගෙන ආවේ කියන එක තේරුම් ගත්තාම මේ සියලුම දුක් ටික අයින් වෙනවා. ඕකනේ කතන්දරේ. ඒක ආසෝක්‍ය ඥානය කියන්නේ සියලුම ආශ්‍රවයන් ෂෙයා කරනවා එකයි. එතනින් ඒකනේ විසිද්ධ වෙච්ච විද්‍යාව ටික එතනින් ආවේ. ඒක තමයි අපිට තියෙන්නේ මෙන්න මේ මෙතන තියෙන අපි වහගෙන ඉන්න ඒවා ටික අරගෙන යනකොට ප්‍රභාස්වර චිත්තය එළියට එනවා. ඒක තමයි පදස්සරමින්ද බික්කවේ චිත්තං ආගන්තුක හිපක්කලිටම. ඒක තමයි අපේ නිර්වාණය. ඒක නිර්වාණයට එන්න නම් මේ ලෝභය සියලුම තියෙන මේවක අයින් කරන්න ඕනේ. ඉතින් ඒක අපිට බැරි දෙයක් නෙමෙයි. අපිට කරන්න පුළුවන් දෙයක්. හැබැයි එකම දේ තමයි සමහරලාට අපි විවිධ විදිවල ආවරණ දාගන්න. හරි අපේ උඩඟුකම වෙන්න පුළුවන්, මාන්නේ වෙන්න පුළුවන්. තව කෙනෙක් ඒකත් එක්ක අපිට තියෙන අපි හැමතිස්සෙම අපි විකර්ෂණය කරනවා. අපි ගොඩක් කට්ටියෙන් අහුවාම නිවන් දකින්න කැමතිද කියලා. මොකක් අය කැමති නැහැ. බයයි. ඒගොල්ලෝ හිතනවා තියෙනවා කියලා. නිවනට බයයි. නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. නිවන කියන්නේ තමයි මැරෙයි කියලා හිතනවා. කියන එක අපි මායිකන්න මහත්තයා ඇස් දෙකට දැක්කා. අපි ගියා දැන් මාස 4ක් පුරදී මේ ඉන්දියාවේ. ඒකෙත් ඉතින් එක සමාජ සත්තාලේ කට්ටිය හිටියේ. මෙතුම හැව්වා නිවන ගැන කතා කරලා නිවන් යන්න ඉස්සෙල්ලා කැමති ඉන්නවද කියලා. ඒක සේරම කැමති වුණා එක්කෙනායිද නිවනට. ඒ මොකද ඒක අනිත් පැත්ත. ඒක හේතුව වෙලා තියෙන අපිට පෙන්නලා දීලා තියෙන මේ නිවන කියන්නේ අති බය අමාරු ලබා කරගන්න බැරි හරි දුෂ්කර කාර්යයක්. මැරුණා පස්සේ වෙන දෙයක් නෙවෙයි. එතකොට මේකේ තියෙන ප්‍රීතිය හරි මෛත්‍රිය කරුණාව ඒ ටික ඒක සම්පූර්ණ බොජ්ජංග ටික වල තියෙන්නේ නිවනේ ස්වභාවයනේ බොජ්ජංග කියලා කියන්නේ. එතකොට ප්‍රීතිය පස්සද්ධිය ඔය කියලා කියන සම්පූර්ණ සතුට උයවහා ගිය මේ සම්පූර්ණයෙන් මේ නිවනේ ස්වභාවය තමයි ප්‍රීතිය කරුණාව මෛත්‍රිය ඊට පස්සේ මේ සාමය අපි සාමකාමී බව අපි සැටිස්ෆයි වෙන එක. ඒ සම්පූර්ණය කියන්නේ අපි සහැල්ලු බවටපත් වීම. ඉතින් ඕකනේ නිවනේ ස්වභාවය. ඒ නිවනේ ස්වභාවය අත්දකින්න කැමති නැහැ මිනිස්සු. තාම දන්නේ නැහැ. හේතුවක්වත් දන්නේ නැහැ. නිවන කියන්නේ මේ අමුතු දෙයක් කියලා හිතා ගන්නවා. ඇවිලීම විතරක් සැපයි. ඇවිලීම සැපයි. ජීන්දර සැපයි. අවිද්‍යාව නිසා එහෙම විතරයි. අපි දැන් මෙතුමා අහුවා වගේ අපිට තියෙන ප්‍රශ්නේ මමයි කියන්නේ ස්වභාවයයි කියන්නේ දෙකක් නෙමෙයි. මේ ස්වභාවය බවට පත්වීම තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. හැබැයි වෛද්‍යතුනි මං අහලා තියෙනවා මේක පාපැදියක් නම් විශ්ව ශක්තිය කියන්නේ මේ පිටිපස්සේ රෝදේ ෂෝ ශක්තිය කියන්නේ ඉස්සරහ රෝදේ මේ දෙකත් එක්ක ගමනක් තමයි මේ සසර ගමන කියන්නේ. නෑ ඔය කතන්දරයට වඩා ඇත්තටම මම බයිසිකල් වගේ විශ්ව මේක තනි ඒකකයක්. මේක තනි සිද්ධියක් තියෙනවා. තනි සිස්ටම් එකක් තියෙනවා. මේ විශ්වය කියන්නේ සිස්ටම් එකක්. ඒක අපිත් ඒකේ කෑල්ලක්. එතකොට මේක බවට මේකේ දැන් අපි වහගෙන ඉන්න කෑලි ටික අපි අරගත්තා නම් අපි මේකත් එක්ක එකතු වෙලා යනවා. ඊට පස්සේ අපේ අනන්‍යතාවකින් තොරව සක්කායකින් තොරව අපි ඇතුල් වෙලා යනවා. අපි ඉවර වෙනවා. එතනින් සිද්ධිය ඉවර වෙනවා. ඕක තමයි කතන්දරය. ඉතින් ඕකට අපිට කරන්න තියෙන්නේ අපි පුළුවන් තරම් යහපත් ජීවිතයක් ගත කරන්න. තමන්ගේ අර නෙගටිව් මේවා එන ඒවා ටික මේක වහගන්න තියෙන දේවල් එන ඒවා ටිකෙන් ටික අයින් කරලා දාන්න. ඊට පස්සේ මේ ඇල්ම කියන ඒවා ටික අයින් කරන්න. තමන්ගේ මොලෙන් උඩු හිතින් කරගන්න පුළුවන් වැඩ ටික කරගෙන ජීවිතේ සරලව ගත කරන්න. ඔය ටික තමයි කරන්න තියෙන්නේ. හොඳයි. ඉන්දියාවේ ඉන්නවා මහාචාර්යවරයෙක් මහාචාර්ය රඝුවීර කියලා. එතුමා සම්මා සංකප්පය හොඳින්ම සම්මා සංකප්පය හොයනවා. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන මේ සම්මා සංකප්පයට පිළිබඳ පොතක් ලියනවා. මේක ඉංග්‍රීසි වලින් තියෙන පොත අපි අහිංසා කියලා සිංහලෙන් නම දැම්මට පස්සේ
මේ පොත බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරනවා. මායින්කන්ද මහත්මයාට මේ පොත හිතට අල්ලලා මේ මහාචාර්ය රඝුවීරගේ මේ අහිංසා කියන පොතේ වටිනාකම අපිට හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා ලාංකේය පාඨකයාට. මේ සම්මා සංකප්පය පිළිබඳ අවිහිංසා සංකප්ප නේද? මේ සම්මා සංකප්පයත් එක්ක එතුමා මෙවැනි අදහස් මාලාවක් ඉංග්‍රීසි වලින් දිනන එක අදහසත් එක්ක ලස්සනයි මේක හරිෂෝක් පොතක්. මේ ඒක ඉංග්‍රීසි ඒකේ නාමකරණය මේක මේ සාහිත්‍ය පොත් පිස ඔබතුමාගේ පොත් මේ සමාගමකින් තමයි මේක මේ පබ්ලිෂ් කරලා තියෙන්නේ. මේක ඇත්තටම අරගෙන බලන්න හරිම ලස්සන පුංචි කතන්දර ටිකක් තියෙන්නේ. අහිංසා සම්බන්ධයෙන්. ඒක ඉංග්‍රීසි වලින් තියෙන නමත් එක්කම Chinese poems නේද? And pictures and ahimsa and yes Professor Dr. Bhagu Veera. ඉංග්‍රීසි නමක් තියෙනවද මේකේ කොහොමද? රඝුවීරා කියන්නේ ඒක සිංහල පරිවර්තනය. මහාචාර්ය රඝුවීරාගේ මේ අහිංසා එහෙම නැත්නම් මේ අහිංසා කියන පොතේ non violence ඒකේ සිංහල පරිවර්තනයක් තියෙන. මේක අරගෙන කවුරුත් කියවන්නේ මේක ඉතාමත්ම ලස්සනයි. මම කවියක් කියන්නම්. මේක එකක් තියෙන එකක් මම නිකන් එහෙම බලනකොට බුදින්නන් ගැන ඊට පස්සේ නිර්මාංශ වීම ගැන එතුමා බොහොම එතුමා බෞද්ධ මේ බලනකොට මේක මේ ඔබත් මස් බුදින්නෙක්ද සූකරද සත්වයකි දුක වේදනා හඳුනන ඔවුන්ගේ සිරුරුද අපගේ මෙන්ම ලේ සම්මස් ඇටනහර මූල ධාතු වලින් පිරිපුණ්‍ය ඔවුන්ගේ අසරණකම දුක්බර මුහුණ දකින උසස් මනස් ඇත්තන්ගේ හදවත් කරුණාවෙන් බරිත වනු ඇත. ඔවුන් මිනිස් සත්වයාගෙන් ඉල්ලන්නේ කුමක්ද? අපේ ජීවිත අපට දෙන්න. අනේ අප මරන්න එපා. ඔබ සූකර මාංශ බුදින්නේ නම් ඔබ ජයගෙන ඇත. ඔබ සූකර මාංශ නුබුදුන්නේ නම් කියන්නේ බුදින්නේ නැත්නම් ඔබ ජයගෙන ඇත. මිනිස් හදවත් තුළ පැන නගින උතුම් වූ දයාවේ කරුණාවේ මහිමය. ඒ වගේ මේ තව තැනක් තියෙනවා මේ කුකුල් පැටව ටිකක් අම්මා ගැන බලන හැටි. මේ තියෙන පොඩි රූපයක්. ඒකේ තියෙනවා මේ අපේ අම්මාගේ පිහාටු. ඇය කොහි ගියාද? දරු පැටව සෝබරව බලා හිඳිති. තනපත් අතර විසිරුණු අම්මාගේ පිහාටු දෙස. නොදනිති දරුවෝ හැර ගිය බවක් අම්මා. දරු පැටව තවමත් බලා හිඳිති. අම්මා දැන් එතෙයි සිතමින්. අම්මාගේ සුසානේ මතට වී මෙවන් මවුසෙනෙ හසක තරම. ඉතින් මේවා ඇත්තටම හරියටම හදවතට වදින ලස්සන කතන්දර ටිකක් මේකේ තියෙන චූටි ඕන පුංචි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ තව එකක් තියෙනවා මම නිකම් තේරුලුවේ. අනේ මා බේරා ගන්න. මරණයට කැපුණු ගවයෙකුගේ දෑසේ පිරි කඳුළු කතාව. මේක වචන කිහිපයක් තියෙන්නේ. තව මොහොතකින් මරණයටපත් කෙරෙන ගවයෙකුගේ වෙවුලන සිරුර දෙස මට බලා සිටිය නොහැක. අනේ දෙවියනි මා හැමදෙනාගෙන්ම ඉල්ලන්නේ සියලු සත්වයන් හට අනුකම්පා කරන්න. ඉතින් මේකට දෙවියෙක් කොහොමද මේ අපට කරන්න තියෙන දේ නෙමෙයි අපි ඒකනත් නේද දෙවියන්ගෙන් ඉල්ලන්නේ. ඉතින් ලස්සන කතාවක් මේ පොත ඇත්තටම කාටත් අරගෙන බලන්න වටිනවා. මේ පොඩ්ඩක් මේක පෙන්වන්න. සාහිත්‍ය පොත් පිස මගින් තමයි මෙල රුපියල් කීයද? 200යි රුපියල් 200යි. මම හිතන්නේ ඕක දැන් පුංචි ළමයින්ට ඉතාමත්ම වටිනා පොතක් වෙන්න ඕන. ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘතුමිය විශේෂාංග කර්තෘතුමිය සහ නියෝජ්‍ය කර්තෘතුමිය චන්ද්‍රිකා විජේසුන්දර ප්‍රවීණ මාධ්‍යවේදීන් චන්ද්‍රිකා විජේසුන්දර කිව්වා මේ පොත හැබැයි චාමික මිනිස්සු අතරට යන පොතක් නෙවෙයි. හැබැයි එක්කෙනෙක් හරි මේක කිව්වොත් හොඳයි. මේක ගැහුවොත් ඔබට පාඩු ලබන්න වෙයි කියලා. ඒ වගේම එහෙම තමයි වෙන්නේ. නමුත් දැන් ඔය 200 පොත ගොඩ ගහලා තිනවා. 100ට උනත් ලබා දෙන්න පුළුවන් මුද්‍රණ වේදමටත් අඩුවට අපිට. අන්න හරි. එහෙම ඉල්ල ගන්න එහෙම හරි වටිනවා. මට මේ අර ඔබතුමා ડોක්ටර් කිව්වනේ ඉස්සෙල්ලා මේ වචන මතක් කරන්න හිතුණා දැන්. අපි ආවරණය වෙලා තියෙනවයි කියලා. කව කරගෙන තියෙනවයි කියලා. ඒක හේතුව ඒක හේතුවක් නිවන ආවරණය කරන ධර්ම මගින් කව කරලා තියෙනවා. අනිත් එක අපේ අර ප්‍රභාස්වර හිත ඔබතුමා කිව්වනේ මේ සිත ප්‍රභාස්වරයි නේද? ඒක හැම වෙලාවෙම කිලිටි කරන ගති ටිකක් තියෙනවා. ඒක ලස්සන කතාවක් තියෙනවානේ පදස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේහි උපක්ඛලිටං උපක්ඛලි. මේ පිටින් එන ආගන්තුකෝ එන මේ අරමුණු නිසා තමයි මේක කිලිටි වෙන්නේ. මොකද මේකේ ප්‍රභාස්වර බව දකින්න අවස්ථාවක් ලැබෙන්නේම නැහැ. ඇයි? අපේ පිටින් කියන්නේ අපේ ඉන්ද්‍රයන් 6ක් තියෙනවනේ. අසකරණාසය දිව ශරීරයේ මනස නේද? මේවෙන් හැම වෙලාවෙම අපි පිටින් එන අරමුණු ගන්නවා. දැන් ඇහෙන් ගත්තොත් අපි හිතමු මොකක් හරි අපි දකිනවා නම් ඒක ලස්සනට ධර්මයේ විග්‍රහ කරනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඥානං.
තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති විතක්කේති පපංචේති මෙහෙම යන කතන්දර ගොඩාක් මේ අර පිටින් එන අපිට වැටෙන්නේ මොකද්ද? ආලෝක කිරණයක්. ආලෝක කිරණයක් හරහා ආලෝක කිරණයක් අපේ හැට වැටෙනවා. ඒක හරහා අපි අර මෙතුමා කිව්වා වගේ අපේ බෑක්අප් එකේ තියෙන ඔක්කොම ජරාව ටික මේකට ඇදලා අරගෙන ඒකෙන් අපි හේතු හදාගෙන අපේ තියෙන කෙලස් ටිකත් එක්කලා මේක වැරදි පික්චර් එකක් මවා ගන්නවා. විඥානය කියන්නේ මායාකාරී හතරමං හන්දියක මැජික් වෙන මායාකාරී කියලා තමයි බුද්ධාගමේ මේ පංච වදනස්කන්ධේ විඥානය ගැන හඳුන්වන්නේ බුදුහාමුදුරුවෝ. ඒතර අන්න එහෙම නැති දෙයක් හදාගෙන බැනගෙන ගහගෙන මරාගෙන මගේ කරගෙන විකාර සෙල්ලම් ටිකක් මෙතන සිද්ධ වෙනවා. එතකොට හැම වෙලාවෙම එදේ සිද්ධ වෙන එක ඇහෙන් ගන්න අරමුණකින් එහෙම නැත්නම් කනට ඇසෙන ශබ්දයකින් ඒත් ඒකමයි වෙන්නේ. නේද? ශෝත විඥානය හැදෙනවා, ශබ්දයක් එනවා පිට තියෙන. ඊට පස්සේ ඒක අපේ කම්බරේ වැදිලහක් වෙලා කනේ විඥානෙ එතන ඇතුළත් වෙලා අපි අමුතු කතාවක් හදනවා මෙතන. මේක හුඟක් කලකට නරකක් තමයි හදන්නේ. අන්න අර මිනිහෙක් ඔක හොරේ අරවා මේවා කියාගෙන අපි අමුතු කතාවල් හදලා. ඒතකොට අර හිත ඇතුලේ තියෙන ප්‍රභාස්වර ගතියට වැඩ කරන්න විදිහක් නැහැ. ඒක වැඩ කරන්න පුළුවන් බව දකින්නේ අපි භාවනාවකට ඉඳගෙන අර පරිබාහිර වෙන සියලුම අර හය හරහා එන එහෙම නැත්නම් විශේෂයෙන්ම පහ හරහා එන මේ පංචේන්ද්‍රිය හරහා එන ඒ කියන්නේ අස කන්නාසි දිව ශරීරය හරහා එන අරමුණු ටික නවත්ත ගත්තොත් සද්ද නැත්නකට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන අඳුරු කාමරයක එහෙම හිටියාම හැබැයි ඒත් ඔන්න පටන් ගන්නවා මනසේ තන්පත් වෙලා තියෙන විකාර ඔක්කොම පරණ මේ ගාබේජ් නැත්තම් කුණු කන්දල් ටික ඇතුළට එන්න. අපි ඒක සම්පූර්ණපත් කරගෙන මනස නිදහස් කරගත්තන් පස්සේ යම් කිසි කාලයක් තුල දෙන්න ඕන අපිට පේන්න පටන් ගන්නවා අර ප්‍රභාස්වර භවයේ මහිමේ ආලෝක විවිධාකාර සංඥා මගින් අපි දකින ලස්සන ආලෝකයක් එන්න බලන් හිත පිරිසුදු වෙලා සැහැල්ලු වෙලා කේන්ති වෛර මොනක්වත් නැතුව පංච නීවරණ අයින් වෙලා. ඉතින් ඒ తত্ত্বය අර මම කියන්න හැදුවේ ඒ පංච නීවරණ වලින් කවර් වීම සහ පිටින් එන අරමුණු වලින් කිලිටි වීම නවත්ත ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් අපර නිවන මේ ආත්ම භාවයේදීම අත්දකින්න පුළුවන් ඒක සුන්දර බව. හොඳයි. ශ්‍රීලාල් මෙතුමනි අපි නිවන බොහෝ දුර නොවේ කියලා ඔබතුමා අන්තර කියන කාරණාවක්. හැබැයි අපි මේ ගැන කතා කරනකොට අපි හුදකලා සක්වලකදී ඉන්නේ අපි හුදකලා ජීවීන් පිරිසක්ද හුදකලා කියවට අපිට සත්තු මවල තියෙනවා කන්න බොන්න කියලාත් අපි හිතනවා අපි මිනිස්සුયો හැටියට අපි හුදකලා නැහැ අපිට අපේ තනින් නොතනියට සත්තු ඉන්නවා කියලා අපි විශ්වාස කරන්නේ. හැබැයි මේ මිනිස්සුયો සහ තිරිසන් සත්තු පමණද අපිට මේ විශ්වයේ ඉන්නේ අපි හුදකලා සක්වලකදී ඉන්නේ. තවත් අපිට නොපෙනෙන ලෝක තියෙනවද? මේකට ඔබතුමා ඔය කියන මහා සමය සූත්‍රය, ආටානාටි සූත්‍රය බොහෝ සූත්‍ර දේශනාහාර අපිට පිළිතුරක් තියෙනව නේද? ඊළඟ සාමික හැම සූත්‍රයකම මොකක් හරි උත්තරයක් තියෙනවා. දැන් මගේ ජීවිතය අරන් ගත්තොත් එක්තරා කාල සීමා 1900 කියන්නේ මට වයස අවුරුදු 38ක් වෙන කලින් මා ගාව තිබුණේ අභාවිත චිත. අපි හැම කෙනාම මේ ධර්මයට එනවනේ කොතන හරි දැනකදී. දැන් තියෙන්නේ භාවිත සිත. අභාවිත සිතක් නෙමෙයි. එතකොට අභාවිත සිත බුදුරජාන් වහන්සේ මොකටද උදාහරණයක් ගේනවා යතා අගාරං දුච්චන්න වුට්ටි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති. කියන්නේ යම් කිසි සේද හොඳ වහලයක් ගේක තියෙන වහලයක් හරියට සෙවිලි කරලා නැත්තම් චාමික හරියට සෙවිලි කරලා නැත්තම් නිකන් උළු කැල් ටික තිබ්බා කුමේර බැඳලා නැත්තම් මොකුත් ඇතුළට මේවා දාලා නැත්තම් ඒ වහල වැස්සට තෙමෙනවා. ඒවන් අභාවි ඒ වගේ අභාවිත සිතක් රිකප් රාගේ විනිවිද යනවා. ඒ පුරුදු කළා නැත්තම් මස් කැල්ල දැක්ක ගමන් කණ්ඩ හිතෙන්නේ චාමිකර පුරුදු නොකරපු සිතකට. ඒක සාමාන්‍යයෙන් ඔටෝ ආපු සිත. දැන් අපි ඒක කොහොමද භාවිත සිතක් කරගත්තේ? මෛත්‍රී භාවනාව කරලා. එහෙම නැත්නම් ඔය සතර සතිපට්ඨානෙ උගන්වනවානේ මල නව සිවිතක කොටසක්. මල සිරුරකට මොකද්ද කරන්න ඕනේ? භාග්‍යතුන් වහන්සේ මල සිරුරකට කරන්න ඕනේ පැහැදිලිව කියනවා. සෙය්‍යතාපි පස්සෙය ශරීරං සීවත්තිකාය චඩ්ඩිතං. අමුසෝනේ ගිහිලා දාන්න ඕනේ. ඒකාහමතං වාගේ. මේ මිනිස්යෝනේ. දැන් මේ බලන්නකො මිනිස්සු බුදුරජාණන් වහන්සේ මලකුණකට එහෙවැනි දේශනාවක් කරපු බුදුරජාණන් වහන්සේ අපි ඔක්කොම පිළිගන්නවා. යස්. එහෙම කියලා තියෙනවා. එහෙනම් බුදුහාමුදුරු මලකුණ කණ්ඩ කියලා තියෙනවා. මලකුණ බෙදපුවම බලන්නද තියෙන්නේ කොහොමද? මේ මිනිස්සයෝ නෙවෙයිනේ. ඒක තමයි මම කියන්නේ යන්නේ. ධර්මයේ වුණත් gediya පිටින් ගිලින්න එපා. ඒක පරීක්ෂණය නිරීක්ෂණය ඔය කරන්න. අර සූත්‍රයකදී කියන්නේ ඇතා දැකලා ඇතාගේ ඇත්තඩිය දැකපු පමණින්ම තීරණයකට එළඹෙන්න එපා මේක අජානීය ඇතාගේ ඇත්තඩිය කියලා. මොකද ඒහා සමාන ඇත්තඩි තියෙන තවත් ඇත්තු මේ වනාන්තරේ ඉන්නවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කිව්වේ පරීක්ෂණය කන්ටිනියස්ලි කරන්න. අන්තිම ෆයිනල් අජානියත හම්බෙන කලින් අපි අපේ භාවිත සිතක් නැති නිසා ජාමික අපි නිතරම ඩිසිෂන් ගන්න හරි ක්වික්.
ඩිසිෂන් ගද්දී අපි ගත්ත ඩිසිෂන් එක පස්සේ තමයි තේරෙන්නේ අපරාධය අපි ඒ ඩිසිෂන් එක ගත්තේ කියලා. එහෙනම් පරීක්ෂණ කරන්න මේ බුදුදහමට අනුව යන්න ඕනේ. ඒතකොට මොකද්ද වෙන්නේ චාමික? යතා අගාරං සුච්චන්නං වුට්ටි න සමති විජ්ජති එවං සුභාසිතං චිත්තං රාගෝ න සමති විජ්ජති. ද්වේෂොත් මෝහයත් යන්නේ. සුභාවිත සිතක් කරන් තමයි මේ අපි මේ කරන්නේ. ඒතකොට ප්‍රාණඝාත ආටනාටි සූත්‍රයේදී කියන්නේ මහගියතුන් වහන්සේ. ඔය දැන් ඔය අහපු එක. ආටනාටි සූත්‍රයේදී කියන කතාව කියන්නේ මොකද්ද? බෝහන්තේට මිනිස්සු කැමති නැත්තේ. බෝහන්තේ සත්තු මරන්න එපා කියලා බණ කියන නිසා. භගවාහි බන්තේ පාණාතිපාතා වේරමණිය ධම්මන්දේසේ. ඉතින් බෝහන්තේට කවුත් ප්‍රාණඝාතය කරන මිනිස්සු බුදුන් වහන්සේට කැමති වෙන්නේ නැහැ නේ. බෝහන්තේ කියනවනේ සත්තු මරන්න එපා කියලා. ඒනට කරණීයමිත සූත්‍රය කොහොමද කියන්නේ? පේන නොපෙනෙන. ඉතින් ඒක දිට්ඨාව අද්දිට්ඨා. කොච්චර ගැඹුරු දර්ශනයක්ද බලන්න ගාමික. ඇහැට පේන්නේ නැති සත්තුන් අපිට පේන්නෙත් නැති වුණත් ඒකත් ගැන හිතන්න කියනවනේ. ඒතර පෙරහන් කඩයක් දෙන්නේ ඇහැට පේන්නේ නැති මිනිස්සුනේ. ඒකනේ අර රැයට ඇවිදින්න එපා කිව්වේ භික්ෂුන් වහන්සේලාට. ගිහියෙක් වගේ නේ භික්ෂුන් වහන්සේ ඒ තරම් කන්සර්න් වෙන්න ඕනේ. ඒ පෙරහන් කඩේ දීලා තියෙන දශමාංශ පෙරනන්නද ඒක ඔය මිනිස්සු ප්‍රශ්න කරනවනේ ජාමික. දැන් මේ අටපිරිකර එකක් නේද? අටපිරිකරෙන් එකක් නේද? ඔව් ඉතින් ඒක දාලා තින්නේ. එහෙම පෙරපුවම පොඩි ජීවි සත්තු ඉන්නවනම් ඒකත් අපිට ඇහෙන්න දැන් මගේ වයස 65යි. ඒතර මගේ දැන් සමහරකට ඇස් පෙනීම ටිකක් අඩුයි. ඒ කියන්නේ එහෙම වෙනවනේ. අර ડોක්ටර් කිව්වේ ස්වභාවය වෙනවා. මොකද ලෝකේ තියෙන ස්වභාවම ධර්මය මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ශෝක පරිදේව මේ ඔක්කොම ස්වභාවය නෙමෙයිද ජාමික? ඒක ස්වභාවය කියලා කියන්නේ මිනිස්සු කැමති නැහැ. ස්වභාව කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් වුණාම. දැන් ඔය මත් වතුර උනත් එහෙමනේ මම අර කිව්වේ ගම් වතුර. ඒ ගම් වතුර කතාවේදී වැඩිපුරම මිනිස්සු මැරෙන්නේ මත් වතුරෙන්ද මේ ගම් වතුරෙන්ද? එතකොට ජාමික වැඩිපුරම මිනිස්සු මම මේ කතාවේ ඔබට කියන්නේ ඒ නිසා භාවිත සිතක් ඇති කරගන්න. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අභාවිත සිත භාවිත සිතක් කරගන්නේ කොහොමද කියලා උගන්වන එක තමයි. භාවිතා බහුලී කතා. බහුලී කතා. එතකොට තමයි ඔය සතිය බොජ්ජංගයක් ඇටට වැඩෙන්නේ ධම්ම විචේ. ධම්ම විචේ very important. මොකක්ද දන්නවද? හුඟක් අය විචේ ධම්ම විචේ නැහැ. දෙන දෙක ඔහේ ගිලින කවුරු හරි කිව්වොත් එහෙම. ඔය දේවාල වඳින්නෙත් එහෙමයි. ඔය හැමදේම ධම්ම විචේ තියෙනවා නම් එයා ඒක විනිශ්චය කරනවා සාමික. තමාට ගලපනවා අනිත්‍යයට ගලපනවා. එතකොට කාලාම සූත්‍රය වැදගත්ද නැද්ද? ඉමේ ධම්මා අකුසල, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤෝගරහිතා, අහිතාය දුක්ඛාය සංවත්තන්ති. නුවණැත්තන්ගේ ගැරහීමට ලක් වෙනවා නම් ඒකෙන් දුකක් සිද්ධ වෙනවා නම් ඒත තුම් මේ කාලාම පජෙහියාත්. එතකොට සාමික මස් මාන්ත ගැන කතා කරනදී මම මස් කෑම නිසා තව සතෙකුට අසාධාරණයක් වෙනවාද? එහෙනම් ඒක අතහරින්න කියන එක නෙමෙයිද මේ කියන්නේ? ඉතින් හරි ලස්සන කතාවක් තියෙනවා ජාමික මේ මදි මේ කාලේ. ඔව්. අත්තබ්බ්‍යාබාධය සංගති දින පරබ්බ්‍යාබාධය සංගති ආදී වශයෙන්. හොඳයි. අපි ඉදිරි වැඩසටහනකදී ගැන කතා කරමු. දේශමාන නිහාල් විජයරත්න මැතිතුමනි බොහෝ සමාජයේ හුරු වෙලා තින්නේ මේ දහම් රසයට වඩා කුණු රසයට කියන. දැන් ඔබතුමාලා විතර කියන මේ කුණු රහට තමයි වැඩි ඉඩකඩක් තියෙන්නේ. දැන් ගැටුමක් නැත්තම් නාට්‍යයක් නෑ වගේ ගැටුම් එක්ක රාග දේශ මොහ වඩන දේවල් තමයි පුවත්පතක් ගත්තත් ප්‍රවෘත්ති විකාශයක් ගත්තත් අපේ මනස කලඹන පසුතැවීම ශෝකය ඒ වගේම බිය සංతాපයේ දනවන දේට තමයි වැඩි ඉඩකඩක් තියෙන්නේ. දැන් ඔබතුමා අතේ තියෙන ඔය අහිංසා වගේ පොතපත කියවන්න මිනිස්සුන්ට වැඩි රුචිකත්වයක් නැත්තේ මේවැ රාග දේශ මොහ වැඩෙන්නේ නැති නිසා. දැන් අවිහිංසාවාදී සංවිධානය පටන් ගන්නකොටත් මේ මෙවැනි දෙයක් නැතිවීම පෙරට ගෙන යාමට අභියෝගයක් වෙන්නට ඇති නේද සභාපතිතුමනි? අපි ගාමු රූපවාහිනියේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක 100ක් ගන්න පොදුවේ 100න් 85ක් හරි 90ක් හරි තියෙන බොළඳ ඒවාද නැත්නම් නියම තාත්වික විදිහට හදපු ඇඩ්වර්ටයිස්මන්ට් බලන්න 185ක් ගන්න. දැන් අපි කට්ටිය ව්‍යාපාරයක් කරා කියමුකෝ. අපි කියන හොඳ Nokia හරි මොනවා හරි හොඳ ෆෝන්ස් බිස්නස් එකක් පටන් ගන්නවා කම්පැනි එකක් දාලා. ඉතින් අපි ඒකට හොඳ ඇඩ් එකක් දානවා තප්පර ගානේ මේක මෙහෙමයි මේක මෙච්චර ගැරන්ටි එකක් දෙනවා මෙහෙමයි ලස්සන නිකන් හොඳ වැදගත් හොඳ බුද්ධිමත් ඇඩ් එකක් දානවා. අපිට පුළුවන් දුකුණා. දැන් ඔබතුමා අපතන සමාජයේ තියෙන තැනට මම මේ යන්නේ 5000ක් විකුණන්න බෑ. අන්දන්නේ අහිංසා කියලා දාලා 1000ක් විකුණ ගන්න. ඒක තමයි සේර්ම කෙටි කළා තමයි මම මේක දීන්නේ ගත්තේ. හරි 5000ක් විකුණන්න බෑ. නම් අපිට පාඩුයි. දැන් ආපහු පිටරට අරින්න ඕනේ ෆෝන් ටික. නෑ අපි මෙහෙම කරනවා. අන්න අපි පයින් ෆීල්ඩ්. මම නම් පයින් නෑ කෝටියකට මට මුළු ලෝකෙම දෙනවා කිව්වත්. නමුත් අද සමාජය යන තැන මම පෙන්නේ. අපි කියන අර හොඳ ලස්සන වාහනයක් බෙන්සි කාර් එකක් හරි මොකක් හරි පෝෂ් එකක් හරි අරගෙන
ඕකට ගේනවා හොඳ නිලි එක්ක ගෙනල්ලා බාගෙට නිරුවත්ව නගන බොනට් එකට. ගාලා අර ෆෝන් එක ගහනවා මේ ඉස්සරහා පොඩ්ඩක් මේ ඇරලා මේ ෆෝන් එක මෙහෙමයි කියලා. ගාලා ඇඩ් එකක් හදනවා. තව ෆෝන් කීයක් වික්කයි ගෙනල්ලා. ලක්ෂ 10ක් වික්කයි. අපේ ඇඩ් එක හදන එක වැරදි නෑ. ඒ කම්පැනි වැරදිත් නෑ. කම්පැනි බලන්නේ මොකද්ද? රුචිය. නේද ડોක්ටර්? එතනට තමන්ගේ භාණ්ඩ විකුණ ගන්නනේ බලන්නේ. නමුත් සමාජයේ තියෙන කොතනද ડોක්ටර්? අපි ගන්නේ එතනනේ. අද සමාජයේ කොතනද තියෙන්නේ? අන්න ඒ වගේ තමයි. ඒ සමාජය තමයි ඔබතුමා අද අපි මේ බණ කියන්නේ. අන්න ඒක කියන්නේ. ඒ සමාජය ඒක තමයි අපිට අභියෝග දැන් අපිට අභියෝග නැත්තේ. දැන් ඔබතුමා මුලට යන්න කිව්වා. මුලදී අපිට අභියෝග අපි ජීවිත බේරගත්ත බොහොම අමාරුයි. දැන් ඒක නැහැ. ඒක නැති වෙන හේතුව මොකද? සෝබා ධර්මයෙන් දැන් මේ ගෙව්වේ 3. එක ගෙව්වේ මොකද්ද? සුනාමිය. 2 කොරෝනා. 3 මේක ඒකත් එක්ක බලනකොට 4 හතර කියන්න පුළුවන් නෑ 4 දැන් කට වරද්ද ගන්න නෑ. කව හරියට කියන්නකෝ නේද? මේ ඉදිරියට කියන්නකෝ ඒක ලස්සනට ඒක හරියට මේ විදිහටම කියන්න එපා චාමික මහත්තයා. ඒක නිසා චාමික මහත්තයා අපි කොහොම හරි එක්කෙනෙක් හරි මේ රටේ හදමු. මොකද අපි එක්කෙනෙක් හරි ගොඩ ගමු. ඒක අපිට අපි අර ડોක්ටර් කිව්වා වගේ රෝගේ හදන්න ඉස්සෙල්ලා තමන් යන්න ඕනේ නේද ડોක්ටර්? ඒක හැමදෙරෝ කිව්වනේ අපිට නේද? ડોක්ටර් නේද ඒ කතාව කිව්වේ. ඔව්. අපි එක්කෙනෙක් යනවා එක දෙක වෙයි නේද ડોක්ටර්? 2 5 වෙයි 10. අන්න අඩුම ගාන සමාජයේ 120ක් 25ක් කරොත් මේ ලෝකෙට අහු පැවැත්මක් තියනවද නැද්ද? මේ මායිකද මහත්තයා? අපි එතනට අපි ප්‍රාර්ථනාව එතන එන්න පුළුවන්. අපි එතනට යමු ජනගාරි සම්පාදතුමාත් ඕකනේ කරේ. මේ අරුතු 100ක් උඩදී කිව්ව දේවල් මේ අද සියලුම තේ ඇත්තනේ. කවුද පිළිගන්න කැමති? අද සමාජය පිළිගන්න කැමති නෑනේ. අද ඒ කිව්ව දේවල් ඒ විදිහටම අද සත්‍ය වුණානේ. හොඳයි. පරිගන්න සමාජයක පිළිගැනීම ගැන අපි මේ කතා කරේ. අද වෛද්‍ය සන්තුෂිත සේනාපති වෛද්‍යතුමනි අපි වැඩසටහන හමාර කරන කලින් ඔබතුමා මේ කතා කළ සියලු කාරණා ගලපමින් ඊටමත්ම කෙටි සමාලෝචනයකට එළඹෙමින් ඔබතුමා සමාජයට දෙන පණිවිඩයත් අවසාන වශයෙන් දැනගන්නට කැමතියි. උචාමික මේ කාලය පරිස්සමින් ගත කරන්න තියෙන කාලයක්. කාල විපත්ති බහුල කාලයක්ද? කාලය පරිස්සමින් ගත වෙන්න ඕනේ. මොකද අපි හිතනවා අපිට ගොඩක් කල් තියෙනවා කියලා. අපි හිතනවා අපි අනන්ත කාලයක් මේ විදිහට මානව ශිෂ්ටාචාරය තියේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට තියෙන කාලය කොච්චරද කියලා සමාජයක් විදිහට හරි මානව විදිහට හරි මේ කොච්චර කාලයක් අපිව පවත්වේ අපිට පැවැත්මක් තියනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට අපි කරන ක්‍රියාවන් වල අනුව අපි දෙන පණිවිඩ අනුව අපි කොච්චර කාලයක් මේකේ පැවතෙනවද කියන එක තීන්දුව වෙනවා. එතකොට මට කියන්න තියෙන්නේ අපි දැනගෙන අපි අද එයිමරු පින් කරගන්නේ කියන්නේ ඒ වගේ මේ මොහොතේ තමන්ගේ හිත වෙනස් කරගන්න. මේ මොහොත තුල ජීවත් වෙන්න වර්තමාන මොහොත පවිත්‍රව තියාගන්න. ඒ හිත පවිත්‍රව තියාගන්න. මේ මොහොතේ අපිට දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ දැක්කා පමණයි වගේ දැන් මුළු සතිපට්ඨානෙම තියෙන්නේ මේ මොහොතට අපේ හිත ගේන එකනේ. ඒතකොට මේ මොහොතට මේ හිත අරගෙන එන්න. හිත ගෙනල්ලා අතීතයේ තිබ්බ කුණු කන්දල් ටිකත් අනාගතයේ ගැන තියෙන බයත් අතහැරලා හරි අතීතයෙන් ආපු දුකයි අනාගතයෙන් එන බයයි අතහැරලා දාලා මේ මොහොත ප්‍රීතියෙන් සතුටින් අනිත් සියලුම සත්වයන්ට හිතකර විදිහට ජීවත් වෙන්න බලන්න. මොකද අපිට තව කොච්චර කාලයක් එහෙම ඉන්න පුළුවන් වේද කියන එක ගැන අපි දන්නේ නැහැ. අද අපි බොහොම මේක අනිත්‍යතාවය කියන එක හැමදාම අපි අත්විඳිනවා. ඉතින් ඒකෙන්ද අපිට කරන්න තියෙන්නේ මේ මොහොත හරියට ගත කිරීම. ඒක තමයි මගේ කියන්න තියෙන පණිවිඩය. හොඳයි. වෛද්‍යතුමා කියන විදිහට හැම හුස්මක්ම තීරණාත්මකයි. ගන්න හෙලන හැම හුස්මක්ම තීරණාත්මකයි. මේ හුස්මට ඔබේ හිත පිහිටවා ගන්න මේ කියන කාරණා අද අපි ඉතා වැදගත් කාරණා බොහොමයක් සමාජගත කරන්නට අපිට ඉඩහසර ලැබුණා කියන විශ්වාසය අපිට තුළ තිබෙනවා. බොරැල්ල රිචියා ආර්යා ළමාරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සන්තුසිත සේනාපති වෛද්‍යතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා.
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘ ආචාර්ය ආනන්ද මහින්කන්ද මැතිතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාද පුද කරනවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු උපසභාපති ධර්මකවේසී ශ්‍රීලා සිල්ලා මැතිතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාද පුද කරනවා. අවසාන වශයෙන් අපි ඉදිරි අනාගත අනාවැකි පිළිබඳවත් අනාගත අනතුරු පිළිබඳවත් ඊළඟ වැඩසටහනින් ඔබ දැනුවත් කරන බලාපොරොත්තුෙන් අපි සමු දෙන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමාට ඔබතුමාට අපේ ප්‍රණාමය අපේ උත්තමාචාර්ය පුද කරමින් ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුනි අපි තවත් සත් දිනකින් මෙවැනිම කාලීන බිහිදොරින් නිවන් දොරට වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් අපි සමුගෙන යනවා. එතෙක් අපේ ප්‍රාර්ථනාව වෙනදා වගේම ඔබට තෙරුවන් සරණයි.